සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. ප්‍රථමයෙන් මේ අවස්ථාවට සහභාගී වුණ ඔබ සියලු මාධ්‍යවේදීන්, ඒ වගේම ටීවී ආයතනවල, රූපවාහිනී ආයතනවල, YouTube හා Facebook පේජ් කරන අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මාධ්‍යවේදී සහෝදරිතුතුන් සියලු දෙනාම ආදරයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට පැමිණලා ඉන්න අපේ व्यवसाय संवर्धन කර්මාන්ත අමාත්‍ය සුනිල් කඳුනිත් මහතා, ඒ වගේම EDB එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ සභාපති මංගල වික්‍රමසිංහ මහතා, BOI ආයතනයේ බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුලෝචන ජයවර්ධන මහතා ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ හිට පැවැත්වෙන අපේ ඕස්ට්‍රේලියා බිස්නස් ෆෝරම් එක සම්බන්ධව ප්‍රධාන කටයුත්ත කරගෙන නිමිත්ත කරගෙන තමයි මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන්නේ. ඒ සඳහා අපි සම්බන්ධ වෙනවා ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් එකේ සභාපති මනෝ අමුණුගම මහතා. මේ මහතාත් ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. එහෙනම් මුලින්ම මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න මොකක්ද මේකේ අරමුණ කියන එක. ඔබ සියලු දෙනා දන්නවා අපි විදේශගත ශ්‍රී ලාංකිකයෝ විදිහට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ අලුත් ආණ්ඩුවක් පත් වෙලා ඒ ආණ්ඩුව මගින් කරන ආර්ථික සංවර්ධනයේට විදේශගත ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට කරන්න පුළුවන් දායකත්වය මොකක්ද කියන එක ගැන අපි කල්පනා කරමින් කාලයක් පහුගිය කාලේ ගත කරා. ඒකට අපිට හිතුන එකක් තමයි ගොඩක් අපේ සහෝදරත්වය ඒක ගෲප් වල අපි ගත්තොත් මෙල්බර්න් වල ඊට පස්සේ අපේ බ්‍රිස්බේන් වල ඒ හැම ප්‍රාන්තයකම අපිට වෙන වෙනම ගෲප් තියෙනවා. ඒ ගෲප් වල සාකච්ඡා වුණ එකක් තමයි ඩොලර් 50ක් වගේ ආධාරයක් කරලා අපි අපේ කාර්යභාරය කරා වගේ තැනක ඉඳලා. හැබැයි අපේ යෝජනාව තිබ්බේ එහෙම කරලා මේක උඩ දාන්න බෑ. මොකද අපි දැක්කා දිත්වා කියන්නේ ලංකාවේ තිබ්බ විශාලම උවදුරක්. ඒ සඳහා විදේශගත ශ්‍රී ලාංකික ඔක්කොම එකතු කරලා රුපියල් බිලියන 10ක් වගේ තමයි එකතු කරේ. ආණ්ඩුව වියදම් කරා බිලියන 500ක් වගේ. ඒකට අපිට තේරෙන දෙයක් තමයි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් පරිත්‍යාග වලින් පමණක් රට උඩ දාන්න බෑ. ඒ රට උඩ දානවා නම් අපේ රටේ නිෂ්පාදන ලෝකෙට ගෙනියන්න ඕනේ. ලෝකයේ බිස්නස් ව්‍යාපාර දියුණු කරන්න ඕනේ. ඒ වගේම ටූරිසම් වර්ධනය කරන්න ඕනේ. අන්න ඒ දේවල් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කාර්යභාරය තමයි අපි මේ දියත් වෙලා ඒ වගේම මෙහි ඉන්න විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ව්‍යාපාරික ඒකමුත් විශාල ව්‍යාපාර ජාලයක් ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ව්‍යාපාර කරගෙන ගොඩක් හොඳ තැන් වලට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ගොඩක් ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ knowledge එක කොහොමද අපි ලංකාවට දෙන්නේ? අපි මොනවාද කරන්න පුළුවන් අපිට කියන සාකච්ඡාව ඇතුළේ තමයි මේ ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් කියන එක වෙන්නේ. ඉතින් ඒ හරහා අපිට අද සංස්ථානයක් ලැබිලා තියෙනවා. ඔබ දන්නවා එක්ස්පෝ 2027 කියන අවුරුද්දේ පැවැත්වෙනවා. ලංකාවේ විශාලම අපනයන සංවර්ධන එක්සිබිෂන් එක. ඒ අරමුණු කරගෙන අපි සංකල්පයක් මත ඕස්ට්‍රේලියාවේ අපිට මොකක්ද මේ කරන්න පුළුවන් කියන කාර්යභාරයම තමයි මේ ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් එක පිළිවෙන්නේ. ඒ හරහා අපි අපිට අවුරුද්දක කාලේ පිළිමින් මේ කරන කරන බිස්නස් ෆෝරම් එක හදන්න අපි උත්සාහ කරා. ඒ වෙනුවෙන් තමයි අපි ඒකට පැවැත්වෙන අවස්ථාවට මේ අද මූලික දැනුවත් කිරීමක් කරන්නේ. ඉතින් මේ අවස්ථාවල අපි ප්‍රයෝජන ගමු. ඒ කරන්නේ කොහොමද? ඒ වගේම ලංකාවේ අලුත් රජයක් පත් වෙලා ලංකාවේ රජයේ මගින් විදේශගත ශ්‍රී ලාංකිකයෝ එකතු කරගෙන විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ආයතන ලංකාවට කොහොමද ගෙනියන්නේ? ඒ සඳහා මොකද කරන්න පුළුවන් දායකත්වයේ අලුතින් අපිට විදේශගත ශ්‍රී ලාංකිකයෝ විදිහට යම් මුදලක් යම් ශ්‍රමයක් ඒ වගේම යම් ප්‍රොෆෙෂනල් දැනුමක් තියෙන කණ්ඩායමක් විදිහට මොකක්ද අපිට ලංකාවට කරන්න පුළුවන් කියන සාකච්ඡාවක් මේ කියන හොඳම කණ්ඩායම ඇවිල්ලා ඉන්නවා. අදාළ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා ඒ වගේම චාමන් ඒ වගේම BOI චාමන් මම ආරාධනා කරනවා මුලින්ම මේ අවස්ථාවට ශ්‍රී ලාංකිකයෝ විදිහට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් එක අරමුණු මොකක්ද? ඒ සඳහා කොහොමද දායකත්වයේ සපයන්නේ කියන එක සාකච්ඡා කරගන්න
මනෝමුද මහතාට සමත නිසා ස්තුතියි. පළවෙනි මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මේ බිස්නස් ෆෝරම් එක වෙනුවෙන් කතා කරන්න මේ වගේ අවස්ථාවක් ලබා දුන්න එක ගැන. ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් වලට ලොකු ඉතිහාසයක් නැහැ. අපි ඇත්තටම මේක ආරම්භ කරුවේ ගිය අවුරුද්දේ ජුලයි මාසේ තමයි අපි මේක රෙජිස්ටර් කරුවේ. මේ මට මතක විදිහට අපි මෙම්බර්ස්ලා එතකොට හිටියේ 10 දෙනයි. ඒ 10 දෙනා අතර ප්‍රොෆෙෂනල්ස්ලා හිටියා 3 දෙනෙකුත් 7 දෙනෙක් හිටියා මේ ඔස්ට්‍රේලියාව තුළ ව්‍යාපාරික කරපු අවුරුදු 15කට වඩා ව්‍යාපාර කරපු 7 දෙනෙක්. නම් සභාපති හැටියට මම දැන් මේ වෙනකොට අද වෙනකොට මට දැනගන්න ලැබුණා අපේ රෙජිස්ටර්ඩ් මෙම්බර්ස්ලා ඉන්නවා 250ක් ඉන්නවා රෙජිස්ටර්ඩ් මෙම්බර්ස්ලා. ඒ ඔක්කොම ශ්‍රී ලාංකික මේ ව්‍යාපාරිකයන් සහ මේ ඊට අමතරව අපි ඉන්නවා එක්සිකියුටිව් කමිටි මෙම්බර්ස්ලා 26ක්. ඇත්තම කියනවනම් මේ එක්සිකියුටිව් කමිටි මෙම්බර්ස්ලා තමයි අපේ ෆෝරම් එකේ ශක්තිය. එතකොට ෆෝරම් එකෙන් මොනවද කරන්න කියලා මට මේ අවස්ථාව දෙනවා නම් මේ අපේ පළවෙනි අපේ ඔබ්ජෙක්ටිව්ස් වල තියෙන පළවෙනි එක තමයි ශ්‍රී ලාංකික ව්‍යාපාර ඕස්ට්‍රේලියාව තුළ ජීවත් වෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ගේ ව්යාපාර කොහොමද තවත් ඕස්ට්‍රේලියාව තුළ වර්ධනය කරගන්නේ කියන එක. ඒ සඳහා අපේ දැනට අපි ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. අපි ඉදිරියේදී මේ ඕගනයිස් කරන්න බලාපොරොත්තු වෙනවා මේ seminars, accounting seminars, tax information seminars, agriculture, dairy farming, tourism, හැම එක ක්ෂේත්‍රයකටම මේ අදාළව අපේ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය seminars තෑස්ති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක number 1 and ඊට පස්සේ number 2 objective එක තමයි මේ ලංකාවේ ශ්‍රී ලාංකික නිෂ්පාදන කොහොමද අපි ඕස්ට්‍රේලියාවේ තුල මේ ප්‍රොමෝට් කරන්නේ කියන එක. ඒක තමයි ඔබ්ජෙක්ටිව් නම්බර් 2. ඒත් එක්කම අපි තරයේ විශ්වාස කරන දෙයක් තමයි අපි සමගම ඕස්ට්‍රේලියාවේ ප්‍රොඩක්ට්ස් උත් අපි ලංකාවේ ප්‍රොමෝට් කරන්න ඕනේ කියලා. මොකද මම හිතන විදිහට අපි තමයි අපි රටවල් දෙකේම ජීවත් වෙන පුද්ගලයා හැටියට අපි තමයි මේ හොඳම ඇම්බැසඩර්ස්ලා මේ රටවල් දෙකේම දේවල් ප්‍රොමෝට් කරන්න. අවසාන වශයෙන් අපේ ටාස්ක් එක තමයි සියලුම ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියානු ලංකාවේ ඉන්වෙස්ට්මන්ට්ස් වලට මේ එන්කරේජ් කරන එක. මොකද අපි හැමෝම දන්නවා අවුරුදු ගානකට පස්සේ ලංකාව තුළ මේ ඉතාමත් හොඳ එන්වයරන්මන්ට් එක ඉන්වෙස්ටර්ස් ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකකුත් zero corruption free රටකුත් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඉන්වෙස්ටර්ස්ලාට මේක හොඳ අවස්ථාවක්. කිසිම බයක් නැතුව ලංකාව තුළ ඉන්වෙස්ට් කරන්න ශ්‍රී ලාංකික වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියානු වෙන්න පුළුවන්. ඒව අවශ්‍ය සහයෝගයට දෙන්නත් අපි මැදිහත් වෙලා තියෙනවා. මේ දැන් වෙනකොටත් අදත් අපි මෙච්චර පරක්කුනේ ඉන්වෙස්ටර්ස්ලා මේ අපේ ඇමතිතුමා හම්බෙන්න අපි 10 දෙනෙක් ඉන්වෙස්ටර්ස්ලා ලෑස්ති කරලා තිබ්බා. they are genuine investors. ඒ 10 දෙනාගේ සාකච්ඡාවක් අපි පැය 4ක් හව 5ක් අතර කාලයක් තුල පැවතුණා. ගොඩක් සක්සස්ෆුල් ඉන්වෙස්ට්මන්ට් එකක්. ස්තුතියි මේ කමෙන්ට් සියලු දෙනාටම. ගොඩක් ස්තුතියි හැමදෙනාටම. මම හිතන්නේ පළවෙනි අවස්ථාව මම පුජ්‍යලිකව ඕස්ට්‍රේලියාවට පැමිණිච්ච තාමත්ම සන්තෝෂයි. ලංකාව ගැන ආදරේ තියෙන ඒ වගේම උනන්දුව තියෙන ව්‍යාපාරික ප්‍රජාවක් බිස්නස් කොමියුනිටි එකක් ඕස්ට්‍රේලියාවේදී හම්බෙච්ච එක. අපේ බලාපොරොත්තු ඇත්තටම ලංකාවට ආයෝජන දිරිමත් කිරීම සහ ලංකාවේ අපනයන ඕස්ට්‍රේලියාව වෙත නගා කිරීම. ඒ සඳහා දිරිමත් කිරීම. ඉතින් පළවෙනි වතාවට තමයි කර්මාන්ත අමාත්‍යවරයාත් ඒ වගේම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තියෙන අපනයන සංවර්ධන මණ්ඩලයත් මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන ආයෝජන මණ්ඩලයත් එකට මේ වගේ ඇවිල්ලා ලොබින් එකක් කරන්නේ. මොකද අපි දන්නවා ඉස්සර වෙලා තියෙන්නේ අතීත අත්දැකීම් අපිට තියෙන්නේ අපේ ආයෝජන වලට ව්‍යාපාරිකයෝ කර්මාන්තකරුවෝ ලංකාවට ගිහිල්ලා ඇමතිවරු හම්බෙන්නේ. ඒ හම්බෙලත් හැබැයි ඒව කරගන්න බැරුව කලකිරිලා එන එක. හැබැයි අද ඇමතිවරු ඇවිල්ලා නිලධාරි මට්ටමේ ඇත් එක්ක මෙහෙට ඇවිල්ලා ඔබව හම්බෙනවා. ව්‍යාපාරිකයෝ හම්බෙනවා, කර්මාන්තකරුවෝ හම්බෙනවා, ආයෝජකයෝ හම්බෙනවා. ඉස්සර රටට ගිහිල්ලා ලංකාවට ගිහිල්ලා පගාව දීලත් වැඩක් කරගන්න බෑ. හැබැයි අද ඔබ හම්බෙන් අපි ඇවිල්ලා අපි වියදම් කරගෙන ඇවිල්ලා කැන්වසින් කරනවා ලංකාවට එන්න ආයෝජන කරන්න කියලා. ඉතින් මේ දේශපාලන පරිවර්තනය රටේ සිද්ධ කරේ ශ්‍රී ලාංකික ජනතාව
ලංකාවේ වෙසෙන සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ හැමදෙනා. ඉතින් මම පළවෙනියෙන්ම ගෞරවය පුදල කරනවා, ස්තුතිය පළ කරනවා මේ අවස්ථාව ලංකාවට ලබා දුන්නු ජනතාවට. මොකද මේ ජනවරම නිර්මාණය කරේ නැත්තම් අපිට මේ අද මෙතන අපිට හමු වෙන්න බෑ. මේ ලාංකීය ජනතාව තමයි මේ කරප්ෂන් ෆ්‍රී කන්ට්‍රි එකේ මේ දූෂණ විරෝධී රට නිර්මාණය කරේ. ඒ වගේම අද අපේ රටේ ආයෝජන වලට අවශ්‍ය කරන හොඳම පරිසරයක් තියෙනවා. ඒක තමයි දේශපාලන ස්ථාවරත්වය. අපි හිතන ඕනම රටක දේශපාලන ස්ථාවරත්වය අතිශය වැදගත් ආයෝජන වලට. මොකද අවුරුදු 5කින් අකුලගෙන ඉන්න වෙනවනම් එහෙම නැත්නම් ජාතික ප්‍රතිපත්ති නැත්නම් ස්ථාවර ප්‍රතිපත්ති නැත්නම් ආයෝජන එන්නේ නැහැ. දැන් අද ලෝකේ අපි හොඳටම දන්න දෙයක් තමයි චීනය, වියට්නාමය, දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් ආයෝජන ආකර්ෂණය කළ තියෙන ප්‍රධාන හේතුව තමයි ඒ රටවල් වල තියෙන ස්ථාවරභාවය. සහ ඒ රටවල් වල තියෙන යටිතල පහසුකම්. සහ ඒ රටවල් වල තියෙන ප්‍රවේශ වෙන්න තියෙන ඉඩකඩ. ඉතින් අපි පහුගිය කාලේ පුරා දැකපු දේ තමයි පළවෙනි දේ තමයි අපේ රටේ තිබිච්ච ආයෝජන වලට ව්‍යාපාර වලට ඉඩකඩක් නැති හේතු තුනක් අපි දැක්කා. එකක් දූෂණය. දෙක තමයි ප්‍රමාදය. තුන තමයි බදු. ඒ තුනම අද අපි හිතන විදිහට අපි මේ ගැටලු විසඳමින් තියෙන්නේ. දූෂණය ගත්තොත් අපිට සහතිකයක් දෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව අමාත්‍ය මණ්ඩලයේ ජනාධිපතිතුමාගේ ඉඳලා පහළ ප්‍රාදේශීය සභාව දක්වාම අපි දේශපාලන තලයේදී දූෂණයෙන් පිටු දැකලා තියෙනවා. කිසිම කෙනෙක් Tamanගේ කටයුත්තක් කරගන්න දේශපාලඥයින් පස්සේ යන්න ඕනේ නැහැ. පළවෙනි. දෙක තමයි ප්‍රමාදය. අපේ රටේ ව්‍යාපාරයක් රෙජිස්ටර් කරපු දැන ඉඳලා ව්‍යාපාර ආරම්භ කිරීම දක්වා අඩුතරමේ ආයතන 21කින් අවසර ගන්න ඕන. ඒකට අවම වශයෙන් දින 179ක් යනවා. අද අපි ඒක පුළුවන් තරම් අඩු කරමින් යනවා. සිංගල් වින්ඩෝ සිස්ටම් එකකට එක තැනකින් ඒ කටයුතු සිද්ධ කරන්නේ. ඉස්සර ආයෝජන මණ්ඩලයට ගියොතින් ආයි ප්‍රාදේශීය සභාවට එනකන් එන්න ඕන. ප්‍රාදේශීය සභාවට ගියොතින් ආයෝජන මණ්ඩලය දක්වා යන්න ඕන. ඒත් වැඩේ කරගන්න බෑ පගාව දෙන්නේ නැතුව. අද ඒ තත්ත්වය අපි සෑහෙන දුරකට අඩු කරලා තියෙනවා. තවත් ඒක අඩු කරන්න කටයුතු කරමින් ඉන්නවා. හැම ශ්‍රේෂ්ඨයක් තුල. ඒක එකක්. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි බදු. අපේ බදු ක්‍රමය හරිම සංකීර්ණයි. ඒ කියන්නේ ලංකාවේ බදු ගෙවන කෙනාටවත් තේරෙන්නේ නැහැ බදු ගෙවන්නේ කොහොමද කියලා. ඒ තරමට ඒක ගණනය කරගන්න බැරි සංකීර්ණ ව්‍යාකූල ස්වභාවයක් තියෙනවා. සමහර විට එකම භාණ්ඩයට බදු වර්ග කිහිපයක් අය කරනවා. අවස්ථා කිහිපයකදී බදු අය කරනවා. බදු ගෙවන කෙනෙක් අනිවාර්යයෙන්ම බදු ගෙවන්න accountant කෙනෙක් වෙනම කියා ගන්න වෙනවා. මොකද ඒක ගණන් හදාගන්න තේරෙන්නේ නැති නිසා. නමුත් ඒ සංකීර්ණතාවය අද සරල කරමින් තියෙනවා. ඊළඟට අපේ තිබිච්ච ප්‍රධාන ගැටලුව තමයි අපේ ප්‍රතිපත්ති නැතිකම. ඉතින් පහුගිය අවුරුදු එකමාරම අපි මහන්සි වුණා අපේ ව්‍යාපාර කර්මාන්ත ආයෝජන වලට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්න. ඒ නිසා අපි සාර්ථක වෙලා තියෙනවා මේ වෙනකොට අපි නැෂනල් ටැරිෆ් පොලිසි එක ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සකස් කරලා දැන් ඒක අවසාන අධියරයේ තියෙන අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ අනුමත කරන මට්ටමට ගියා. අපිට ලංකාවේ විශාල khනිජ සම්පත් තියෙනවා. එල්මනයිට්, රූටයිට්, සර්කෝන්, ටයිටේනියම් දක්වා. ග්‍රැෆයිට් තියෙනවා, ෆොස්ෆේට් තියෙනවා. නමුත් අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අපි ජාතික khනිජ ප්‍රතිපත්තිය සකස් කරලා කැබිනට් මණ්ඩලය අනුමත කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අනුමැතිය අරගෙන ඒකට අවශ්‍ය මාර්ගෝපදේශ දැන් සකස් කරලා තියෙනවා. දැන් ඒක ක්‍රියාත්මකයි. ඊළඟට අපිට අපේ රටේ අපනයන සැලැස්මක් තිබුණේ නැහැ. 2026 2030 අපනයන සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා පහුගිය කාලේ දිත්වා සුලිකුණාටුවට මුහුණ දීලත් ඒ වගේම ජාත්‍යන්තර යුදමය තත්ත්වයක් තියෙද්දි අපේ අපනයන ඉලක්ක සාර්ථක කරගෙන යන්න. මම අපේ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා මෙතන ඉන්නවා. අපි එතුමාගේ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න ඕන. මේ මාස 6ට අපි ඩොලර් බිලියන 10ක අපනයන ඉලක්ක සම්පූර්ණ කරලා තියෙනවා. එතකොට අපේ ටාගට් එක තියෙන්නේ 2030 දී ඩොලර් බිලියන 36ක ඉලක්කයකට යන්න. ඒක 2015 2025ත් එක්ක හිතුවොත් අපි දෙගුණයක් අපනයන ඉලක්ක. අපි අපනයන ඉලක්කය දෙගුණයක් කරන්න තියෙන අවුරුදු 6ක අවුරුදු 5ක් ඇතුළත. ඒක අසීරු ඉලක්කයක් බැලු බැලම. අපේ මේ ගමන අද ඕස්ට්‍රේලියාවේ ජනතාව මුණ ගැහෙන මේ ගමනේ ප්‍රධාන අරමුණක් තමයි ඒක. අපේ අපනයන ඉලක්ක සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයින් සූදානම් කිරීම. එතකොට ඒ වෙනුවෙන් අපි කොහොමද
තියෙන අඩුපාඩුකම් නිවැරදි කරගන්න. අපි කොහොමද අපනයන සඳහා වෙළඳපොළ සකස් කරගන්නේ? අපට ආයෝජන ගේන්නේ කොහොමද? ඒ සඳහා වන තාක්ෂණික සහායක් අවශ්‍යයි. දැන් අපි මේ අද මේ වැඩසටහන කලින් හම්බෙච්ච ව්‍යාපාරිකයින්ගෙන් ව්‍යවසායකින්ගෙන් ලබාගත් දැනුම තමයි ඔවුන් ඔවුන් ආයෝජන සඳහා ලංකාවට ඇවිල්ලා තියෙනවා. ව්‍යාපාර ආරම්භ කරන්න ලංකාවට ඇවිල්ලා තියෙනවා. හැබැයි ප්‍රොපර් channel එක උන් පාවිච්චි කරලා නැහැ. ඒ කියන්නේ හම්බෙන්න ඕන කෙනා හම්බෙලා නැහැ. හම්බෙන්න ඕන තැනට යොමු වෙලා නැහැ. උන්ගක් වෙලාවට ඒ නිසා උන් රස්තියාදු වෙලා තියෙන කලකිරීමකටපත් වෙලා තියෙනවා. ඒක නිසා නැවත හොඳ වෙලාවට උන් ආපස්සට ගිහිල්ලා නැහැ. ඒ ඇත්තටම දක්ෂතා තියෙන, ඉනෝවේෂන් තියෙන, හැකියාවන් තියෙන අමාරුම කොටස කරගත්ත පිරිසක් ඉන්නවා. අපිට හම්බෙච්ච උගක් දෙනේ තමන් තනියම අමාරුම කොටස කරලා තියෙනවා. තමයි ඕස්ට්‍රේලියාවේ වෙළඳපොලේ යුනික් අයිටම් හදලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළටම අත්පත් කරගන්න පුළුවන් අයිටම් හදලා තියෙනවා. ආයතන පිහිටවල තියෙනවා. ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා. හැබැයි ඒ අයට ලංකාවට ගිහිල්ලා ඒක කොහොමද ලංකාවේ සම්බන්ධ කරන්න කියන එක සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය, තාක්ෂණික සහයෝගය ලැබිලා නැහැ. ඒකට ඒ අයව යොමු වෙලා නැහැ හරියටම. ඉතින් අපි අපේ මේ ගමනේ බිස්නස් ෆෝරම් එකේ ප්‍රධාන අරමුණක් තමයි ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියාවේ වෙසෙන අයටත් ඕස්ට්‍රේලියානු ආයෝජකයින්ටත් ඒ ප්‍රොපර් channel එක හඳුන්වා දෙන්නේ. මොකද අපි දන්නවා අපනයන සංවර්ධන මණ්ඩලයේ ආයෝජන මණ්ඩලයේ කර්මාන්ත අමාත්‍යාංශය ඒ වෙනුවෙන් සම්පූර්ණ සැදී පැහැදිලි. දේශපාලන වශයෙන් දේශපාලන නායකත්ව විතරක් නෙමෙයි කියන්න සන්තෝෂයි අවුරුදු එකහමාරකදී නිලධාරි මට්ටමිනුත් ඒ වෙනුවෙන් අවශ්‍ය උපරිම සහයෝගය අපට දැන් ලැබෙනවා. දැන් අපි නිලධාරීන් පිළිබඳව තිබුණ අපිට අතීත අත්දැකීම් අද වෙනස් වෙමින් තියෙන වෙනස් කරලා තියෙනවා. ඉතින් හොඳම උදාහරණයක් තමයි අපේ BOIK අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අද අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා. ඒක ඔහුගේ රාජකාරී සීමාවෙන් එහා ගියපු කටයුත්තක්. ඉස්සර ආයෝජන මණ්ඩලය හම්බෙන්න ඔබ ගිහිල්ලා තියෙනවා. අද ආයෝජන මණ්ඩලය ඔබ හම්බෙන්න ඇවිල්ලා තියෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලයේ හම්බෙන්න ඔබ ගිහිල්ලා තියෙනවා. අද අපනයන සංවර්ධන මණ්ඩලය ඔබ හම්බෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක දේශපාලන වශයෙන් විතරක් නෙමෙයි රටට ආදරය කරන දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතියක් අපි හදලා තියෙන නිසා අප කිරීම ගන්න පුළුවන් අය ඉන්නේ. ඒ වගේම මම කියන්න සතුටුයි අපි හම්බෙච්ච බොහෝ දෙනෙක් අපිට කියපු දේ තමයි අපි ලංකාවට ආයෙ එන්න හිතපු නැති අය, ලංකාවට ආයෝජන ගේන්න හිතපු නැති අය, ලංකාවේ ව්‍යාපාර එපා වෙලා මෙහි ඇවිල්ලා ව්‍යාපාර පටන් ගත්ත අය. හැබැයි දැන් ලංකාවේ ඇති වෙලා තියෙන අලුත් යහපත් වටපිටාව නිසා අපි සූදානම් නැවත ලංකාවට එන්න කියනවා. ඒකට ඇත්තට ගොඩක් ස්තුතියි හැමෝටම. ඉතින් හෙට තියෙන බිස්නස් ෆෝරම් එකෙත් අපේ බලාපොරොත්තුව තමයි මූලික වශයෙන් ව්‍යාපාර කර්මාන්ත ආරම්භ කරන්න ලංකාවේ තියෙන පසුබිම ඉලකඩ අවස්ථාව පිළිබඳව ඔබට පැහැදිලි කරන එක. ඉතින් තවත් අපි සාකච්ඡා කරමු. මම අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහත්මයාට ආරාධනා කරනවා අපනයන සංවර්ධන මණ්ඩලයේ පැත්තෙන් තියෙන දායකත්වය ඉදිරිපත් කරන්න. සංඛ්‍යාත අසුරුනාටම ඒ වගේම ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ලෙවල් සංසදයේ මහත්මයා ඒ වගේම අපේ සහෝදර මහත්මයා සුරිදරන් අවසරයි ඒ වගේම අපේ ගරු අමාත්‍ය සුන්දන්දර්තුමා ඒ වගේම අපේ දිවයාතිනේ අධිසංකාලයේ සුලක්ෂණාචාර්ය සුලක්ෂණ අවසරයි මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ව්‍යාපාර සංසදයක අදිනේදී ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ වගේ ව්‍යාපාර හමුවක් සූදානම් වීම සම්බන්ධයෙන් තමයි වැදගත් වෙනවා. ඒ වගේම කියන්න කැමති වර්තමානයේ අපේ සමග මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ කර්මාන්ත ව්‍යවස්ථාපන අමාත්‍යාංශයේ අපේ ප්‍රමුඛතුමා මුලින්ම ඒ වගේම කියන්න කැමති අපනයන කටයුත්ත මේ වෙනකොට ලංකාවේ ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා. වර්තමාන රජයේ බලයට පත් වුණාට පස්සේ අපනයන ශ්‍රේෂ්ඨයේ ලංකාවේ ප්‍රමුඛතම කාර්යයක් සලකලා මේ වෙනකොට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලය කියලා කියන්නේ ලංකාවේ ව්‍යාපාර කටයුතු විශේෂයෙන්ම අපනයන සංවර්ධනය හා ප්‍රවර්ධනය තියෙන රාජ්‍යයේ ආයතනය. පසුගිය වසර 47ක මුල් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි දකින්න කැමති විශේෂයෙන්ම අපනයන කියලා කටයුතු ගන්නකොට පසුගිය වසර කීපෙම ලංකාවේ අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 14ක ඩොලර් බිලියන 15ක ප්‍රමාණයක තමයි තිබුණේ.
විශේෂයෙන්ම අපි 2015 ගත්තොත් ඩොලර් බිලියන 13.8යි 17 වෙද්දිම 15යි 23 ඩොලර් බිලියන 15යි. නව රජය බලයට පත් වුණාට පස්සේ අපි 5 අවුරුදු සැලැස්මක් හදලා තියෙනවා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම. ඒ වෙනුවෙන් රජයේ අනුග්‍රහය ලැබිලා කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. ඒ අනුව ලංකාවේ අපනයනය ඩොලර් බිලියන 15 සීමාවේ සිට ඩොලර් බිලියන 36කට අවුරුදු 5ක් ඇතුළත යෑම සඳහා අපි සැලසුම් කරලා තියෙන අලුත් ශ්‍රේෂ්ඨ 8ක් ඔස්සේ. මේ වෙනකොට අපිට වෙළඳ භාණ්ඩ අපනයන අංශයෙන් 78%ක ආදායමකුත් සේවාංශයෙන් 22% ප්‍රමාණයක් තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ තවත් දියුණු කර ගනිමින්ම අපි නව ශ්‍රේෂ්ඨ රාශියකට අපනයන සංග්‍රහ සැලැස්ම හරහා යන්න සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න කැමති අපේ ලංකාවේ තියෙන භූගෝලීය පිහිටීම ඒ වගේම ලංකාවේ තියෙන අනුකූල පහසුකම් එක්ක හා ගෝලීය වෙළඳපොලේ තියෙන ඉල්ලුමත් එක්ක ලංකාවේ නව ශ්‍රේෂ්ඨ රාශියක් අපි හඳුනගෙන තියෙනවා. විශේෂයෙන්ම ඔටෝ කොම්පොනන්ට් ශේෂ්ත්‍රය, මිනරල් බේස් එක්ස්පෝර්ට් එක, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් පැත්ත, ICT, ට්‍රාන්ස්පෝර්ට් ලොජිස්ටික්, රබර් බේස්, ඒ වගේම අපේ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික්ස්, අපේ තියෙන ස්පයිසස් වැලියු ඇඩිෂන්, ඒ ශේෂ්ත්‍ර අපි 8ක් ඔස්සේ හඳුනගෙන සූදානම් වෙනවා. ඊට අමතරව අනිකුත් තියෙන පහසුකම් තවදුරටත් වැඩි දියුණු කරගනිමින්. ඉතින් කියන්න කැමති මේ වෙනකොට අපනයන ශ්‍රේෂ්ඨයේ ප්‍රගතිය ගිය වසරේ අපි ලංකාවේ මුල් ලතාවට ඇමරිකානු ඩොලර් බිලියන 17.3ක අපනයන ආදායමක් ළඟා වුණා බිලියන 15 සීමාව ඉඳලා. මේ අවුරුද්දේ අපේ ඉලක්කයක් තියෙනවා 108ක 110ක වර්ධනයක් අපි ගත යුතුයි කියලා. ගරු ඇමතුමා කිව්වා වගේ මුල් මාස 6ට අපි මේ වෙනකොට ඉතා ඉහළ අපනයන ආදායමක් ලබාගෙන තියෙනවා. මේ අවුරුද්දේ අපි ඉලක්කය තමයි ඩොලර් බිලියන 19ක අපනයන ආදායමක් යන එක. ඉතින් වසර 5ක් ඇතුළත ඩොලර් බිලියන 36කට යෑම සඳහා විශාල මට්ටමේ රජයේ මට්ටමේ අමාත්‍යාංශ මට්ටමේ සියලු මට්ටමේ අප සියලු දෙනාගේ ලොකු දායකත්වයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි ශ්‍රී ලංකා එක්ස්පෝ වැඩසටහන ලබන අවුරුද්දේ අපි සැලසුම් කරලා තියෙන්නේ. එතකොට ඕස්ට්‍රේලියානු වෙළඳපොළට අපි ආවේ ඇයි? ඕස්ට්‍රේලියානු වෙළඳපොළ මේ වෙනකොට ලංකාවේ අපනයන වැඩි දියුණු කිරීම සඳහා තියෙන ඉතාමත්ම හොඳ වෙළඳපොළක්. අපි දක්නා මේ වෙනකොට ඩොලර් මිලියන 250ක 260ක ප්‍රමාණයක වාර්ෂිකව ලංකාවෙන් එක්ස්පෝර්ට් වෙනවා ඕස්ට්‍රේලියානු මාකට් එකට. හැබැයි මේක අවුරුදු 3-4ක් ඇතුළත ඩොලර් මිලියන 750ක් තමයි ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි ශ්‍රී ලංකාවේ වෙසෙන විසින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික අපේ ප්‍රජාව ඉතා විශාල මට්ටමේ උනන්දුවක් වෙන ලංකාවට ඇවිල්ලා මොන මට්ටමේ අපනයන කටයුතු පටන් ගන්න පුළුවන්ද? ඒ වෙනුවෙන් රජයේ මට්ටමේ මොන වගේ අනුග්‍රහයක් ලබා දෙනවද කියන එක. ඉතින් මේ වෙද්දි කියන්න කැමති ලංකාව මට්ටමේ විශාල වැඩපිළිවෙලක් අපි අරන් යන විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ ගිය සැරේ අනුමත කරා රජයේ තියෙන ඕන උපකතා ඉඩම් අපගේ විදේශික ශ්‍රමිකයන්ට ලබා දීලා ඒ කටයුත්තට අපනයන කටයුත්තට ඒ වගේම ලංකාවේ දළදේශීය නිෂ්පාදනයේ ලොකු මට්ටමේ දායකත්වයක් ලබා ගන්න එක. ඉතින් අපේ මේ ගමනේත් බලාපොරොත්තු වුණේ ඔබට සියලු දෙනාට පුළුවන් ලංකාවට ඇවිල්ලා ව්‍යාපාර කටයුතු පටන් ගන්න ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සම්පූර්ණ අනුග්‍රහ රජයේ මට්ටමින් අපි ලබා දීලා අවශ්‍ය කරන දැනුම හැම දෙයක්ම ලබා දීලා අපනයන කටයුතු වල දායකත්වය ලබා ගැනීම. ඊට අමතරව ඕස්ට්‍රේලියානු වෙළඳපොළේ තියෙන භාණ්ඩ ලංකාවට ආනයනය කරලා සමහර දේවල් හොඳ මට්ටමට ලංකාවට ලොකු මට්ටමේ දායකත්වයක් ලංකා මට්ටමට ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා එක්ස්පෝ වැඩසටහන අපි සූදානම් කරලා තියෙන ලබන වසරේ. ඒකේ බලාපොරොත්තු තමයි ලංකාවේ අවුරුදු 15කට පස්සේ මේ තියෙන ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශන සඳහා බලාපොරොත්තු වෙනවා. ලෝකයේ තියෙන 1500ක් ප්‍රමාණයක් වූ ගැනුම්කරුවෝ හා ආයෝජකයෝ ලංකාවට ගෙන්න ගන්න. ඇයි ලංකාවට ආයෝජකයෙක් එන්නේ? විශේෂයෙන්ම කියන්න කැමති ගැනුම්කරුවෙක් එන්නේ කියද්දී අපි අවුරුදු 15කට ශ්‍රී ලංකා එක්ස්පිෂන් එකක් තියලා නැති එකත් එක්ක අපේ රට ගැන තියෙන අවධානය හා ඉල්ලුම ගොඩක් අඩුයි. ඉතින් මේ ප්‍රදර්ශන බලාපොරොත්තු වෙන ලංකාව ලෝකයේ තියෙන හොඳම එක්ස්පෝර්ට් හබ් එකක් එහෙම නැත්නම් ආයෝජන හබ් එකක් හැටියට කැටගරයිස් කිරීම. ඊට අමතරව අපගේ තියෙන සුළු හා මධ්‍යම පරිමාණ අපනයනකරුවන්ට හා මධ්‍යම පරිමාණ සියලු දෙනාටම අපි බලාපොරොත්තු වෙන නෙට්වර්ක් ප්ලැට්ෆෝම් එකක් මේ හරහා හදන්න. ඒ වගේ ලංකාවේ තියෙන අපනයනකරුවෝ ශ්‍රේෂ්ඨ 4ක් ඔස්සේ විශේෂයෙන්ම අපගේ ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට් පැත්ත එහෙම නැත්නම් ඇග්‍රිකල්චරල් ප්‍රොඩක්ට්ස් ඊට අමතරව තියෙන සර්විස් එක්ස්පෝර්ට් ආ තීමිටික් කියන කැටගරි 4ක් යටතේ අපි බලාපොරොත්තු වෙනවා ඒ තියෙන ලංකාවේ තියෙන භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම සඳහා. ඊට අමතරව දින 4ක් තිස්සේ මේ එක්ස්පිෂන් එක තියෙනවා. ජනවාරි මාසයේ 14 සිට 17 දක්වා මුල් දින 3 අපි බලාපොරොත්තු වෙනවා විදේශ ආයෝජකයෝ ලංකාවට ගෙන්න ගන්න. මේ වෙනකොට අපගේ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ක අපගේ සියලුම තානාපති කාර්යාල මේ මට්ටමින් හොඳම මට්ටමේ ගැනුම්කරුවා ආයෝජකයෝ ලංකාවට ගෙන්න ගැනීම සඳහා විශාල පරිමාණයේ කටයුත්තක නිරතලා සිටිනවා. ඉතින් අපි බලාපොරොත්තු ලංකාවේ අවුරුදු 15කට පස්සේ තියෙන එක්සිබිෂන් එකේදී එක්ස්පෝ එකට අමතරව අපි බලාපොරොත්තු තවත් ඉවෙන්ට් කීපයක් තියන්න එකක් තමයි අපේ තියෙන ආයෝජක හමුව. ඉතින් 2000
විසිහත අවුරුද්දේ ජනවාරි මාසේ 15 ලංකාවේ පැවැත්වෙන ලංකාවේ තියෙන ලොකුම ආයෝජක හමුව. ඒ අපි සංවිධානය කටයුතු කරනවා අපේ BOI ආයතන, ඒ වගේම සංචාරක අමාත්‍යාංශය හා පෝර්ට් සිටි ආයතන එක්කහුව වෙලා අපි බලාපොරොත්තු වෙන ලංකාවේ තියෙන ව්‍යාපාරික අවස්ථා මොනවද කියලා ජාත්‍යන්තර ප්‍රජාවට හඳුන්වා දීම. මොකද ලංකාව අපිට පාවිච්චි කරන්න පුළුවන් ලංකාවේ මාකට් විතරක් නෙවෙයි ලංකාවේ එක්ස්පෝර්ට් හබ් එකක් හැටියට පටන් ගන්න ලංකාවේ භාණ්ඩ හදලා ලංකාවේ තියෙන වෙළඳ ගිවිසුම් එක්ක තියෙන පහසුකම් අරගෙන ලංකාවේ අනිත් රටවලට අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. එහෙනම් රජයේ අපනන දැක්ම වැඩපිළිවෙල යටතේ අපි බලාපොරොත්තු වන ශ්‍රී ලංකා එක්ස්පෝ වැඩසටහන යටතේ මේ සියලුම පහසුකම් අපි ගනුදෙනු කරන්න ලබා දීම. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙන තියෙන B2B මීටිං, තව තියෙන ලංකාවේ තියෙන කල්චරල් ෂෝ, ෆැෂන් ෂෝ වගේ අංශ රාශියක් අපි මේ හරහා ක්‍රියාත්මක බලාපොරොත්තු වෙනවා. ඉතින් ශ්‍රී ලංකා එක්ස්පෝ වැඩසටහන අපි බලාපොරොත්තු වෙන දවස් 4ක් තිස්සේ දවස් 3ක් අපි දෙන්නේ විශේෂයෙන්ම අපගේ විදේශ ගැනුම් කරුවන්ට. ඒ වෙනකොට මේ වෙනකොට කියන්නේ සතුටුයි. විශාල පරිමාණයේ ආයෝජකයෝ හා ඊට අමතරව ගැනුම්කරු රාශියක් අපිට මේකට සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න කැමති අපේ B2B මීටිං හරහා ලංකාවේ තියෙන සුළු හා මධ්‍යම පරිමාණ අපනයන කරුවන්ට, මහා පරිමාණයට ලෝකේ ඉන්න හොඳම ගැනුම්කරු හම්බෙන්න පුළුවන් වේදිකාවක් තමයි අපි හදන්නේ. ඉතින් විශේෂයෙන් ඉදිරි අවුරුදු 5ේදී ඕස්ට්‍රේලියානු වෙළඳපොළ තුල ලංකාවේ භාණ්ඩ තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන්. මොකද මේ වෙනකොට ලංකාවේ භාණ්ඩ රාශියක් තියෙනවා ලංකාවෙන් එළියට අපි අපනයන කරන. විශේෂයෙන්ම යුරෝපා මාකට් එකට ලංකාවෙන් භාණ්ඩ අපනයන කරන 23%ක්. ඇමරිකා සහ ජනපදයේ 25%ක්. ඉතින් අපි මේ මාකට් එකට 50%ක් පරිමාණයක් අපි ආයෝජනය අපනයන කරනවා නම් ඕස්ට්‍රේලියානු වෙළඳපොළ ඉතා ඉක්මනින්ම ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා අපිට දියත් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ අනුව ICT ශේෂ්ත්‍රය, අපේ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික අංශය, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් අංශය, ඇපරල්, ඒ වගේ ලංකාවේ තව තේ අංශය, ඊට පස්සේ තියෙන මිනරල් බේස් එක්ස්පෝර්ට් ඕස්ට්‍රේලියානු මාකට් එකට ඉතාමත් හිතකර මාකට් එකක් තවදුරටත් වර්ධනය කරන්න. ඉතින් මේ අපි බලාපොරොත්තු වෙන ආයෝජක හමුව හෙට දිනේ පැවැත්වීම සඳහා අපේ තියෙන සියලුම අංශවල තියෙන දායකත්වය වැදගත්කම අපි හෙට ඉදිරියට කැමැති වෙලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ ඕස්ට්‍රේලියානු වෙළඳ සංගමයට, අපේ මනෝමණගම මැතිතුමාට හා සංවිධායක මණ්ඩලයට මේ වගේ වැදගත් කාර්යභාරයක් ලංකාවට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඒ හරහා අපිට ගොඩක් අවස්ථාවල් එලි දක්වන්න පුළුවන්කමක් ලැබෙයි. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ගරු ඇමතුමා, ඒ වගේම ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ සභාපතිතුමා ඇතුළු අනිකුත් නිලධාරීන්, ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා, ඒ වගේම සියලු මාධ්‍යවේදී අනිකුත් ආරාධකයන්ගෙන් අවසරයි. ආයෝජන මණ්ඩලයේ විදිහට අපි ඉලක්ක කරලා තියෙන්නේ විශේෂයෙන්ම අපනයන ශේෂ්ත්‍ර ඉලක්ක කරගත් ආයෝජනයන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ගැනීමට, ආයෝජකයන් කැඳවා ගැනීමට, ආකර්ෂණය කර ගැනීමට. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ භූගෝලීය ස්ථානය, ඒ වගේම මේ වැදගත්කම, ඒ වගේම කර්මාන්ත සඳහා අවශ්‍ය කරන පහසුකම් සැපයීම, ඒ වගේම වෙළඳ පොළවල් විවෘත කර ගැනීම වැනි කාරණා ඔස්සේ ඒ ක්ෂේත්‍රවලට අදාළව ආයෝජනයන් කැඳවා ගැනීම සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතිනවා. එතනදී කාරණා කීපයක් ඔස්සේ අවශ්‍ය කරන පහසුකම් සැපයීම සිදු වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආයෝජකයෙක් ආව වෙලාවට ඒ අය බලාපොරොත්තු වෙනවා තමන්ගේ ආයෝජනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ලබා ගැනීමට ඉතා කඩිනමි. මෙතනදී එක ක්‍රමවේදයක් විදිහට ක්‍රියාත්මක කරන්නේ දැනට පවතිනවා ආයෝජන මණ්ඩලයට අදාළව අයත් අපනයන සංවර්ධන කලාප 15ක් පවතිනවා. ඊට අමතරව හඳුනාගත් ස්ථානවල මේ වන විට කලාප ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම්, ඒ අවශ්‍ය කරන ඉඩම් වෙන් කර ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව හඳුනාගත් ප්‍රදේශ විදිහට උතුරු පළාතට අදාළව කංකසන්තුරේ, ඒ වගේම පරන්තන්, මාංකුලම් ප්‍රදේශත්, නැගෙනහිර පළාතේ කප්පල්තුරේ, ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයට සම්බන්ධ, ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක්, මිල්ලනිය, මිල්ලෑව වගේ ස්ථාන, ඒ වගේම දකුණු පළාතේ මිරිජ්ජවිල, ආරබොක්ක, සූරියව වැනි ප්‍රදේශවල සමහර ස්ථාන දැන්ටත් පවතිනවා. සමහර ස්ථානවල දෙවනි අධියර විදියට ක්‍රියාත්මක කරන්න ඉඩම් හඳුනාගෙන යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. ඒ වගේ නව කලාප ඉදි කරනවා වගේම පවතින කලාපවලත් විශේෂයෙන්ම දැනට අපි එක කටයුතු කරන ආයෝජන ශාස්ත්‍රයේ ඉන්න ආයෝජකයන්ට
ඔවුන්ගේ දැන්ට පවතින ආයෝජන පුළුල් කර ගැනීමට එම නැත්නම් වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන ඉඩ පහසුකම් සැපීමත් අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසාම දැන්ට පවතින ආයෝජන කලාපවල යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, ඒ වගේම යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, විශේෂයෙන්ම විදුලි බලය ලබා දීම, ඒ වගේම ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම වැනි කරුණු සඳහාත් අපි ඒ උපයෝගිතා ආයතන එක්ක මේ වුණේට කටයුතු කරමින් පවතින. ඒ සඳහා සෑම වසරකම රජය අරමුදල් ප්‍රතිපාදන වෙන් කරනු ලබනවා ඒ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා. බලාපොරොත්තු වෙන්නේ ඒ කලාපවල කටයුතු සංවර්ධනය කරනවා වගේම නව කලාප ඉදි කරනවා වගේම ආයෝජකයන් සඳහා අවශ්‍ය කරන අනිකුත් පහසුකම් විශේෂයෙන්ම අවශ්‍ය කරන අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩා සරල කරලා ඒ වගේම වඩා කාර්යක්ෂම විදිහට අඩු කාල සීමාවක් තුළ ඒ ආයෝජකයන්ට සඳහා අවශ්‍ය කරන අනුමැතීන් ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව ආයෝජකයන් සඳහා අවශ්‍ය කරන අනිකුත් පහසුකම් විශේෂයෙන්ම අපනයනයන් ඉලක්ක කරගත් ආයෝජකයන් සඳහා වන ගාස්තු ක්‍රම, එහෙම නැත්නම් බදු ක්‍රමවල තියෙන සහනශීලී ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ අයට අවශ්‍ය කරන ඉන්සෙන්ටිව්ස් ලබා දීමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම වීසා පහසුකම් ලබා ගැනීමේදී කඩිනමින් මේ කටයුතු සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසලා තිබෙනවා. ආයෝජන මණ්ඩලය තුළ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන ආයෝජකයන් සම්බන්ධ වෙන්න පුළුවන් ආයෝජකයන් පහසුකම් සලසන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ආයතනය හරහා ඒ අයට අවශ්‍ය කරන සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. පෙර වගේ ඒ ආයෝජකයන්ට ඒ අය ආයෝජන මණ්ඩලයට පැමිණීමටම අවශ්‍ය නැහැ. ඒ අයට පුළුවන් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අවශ්‍ය කරන අයදුම් පත්‍ර ආයෝජන මණ්ඩලය වෙත යොමු කරන්න. ඒ වගේම අවශ්‍යතාවය තියෙනවා නම් අදාළ නිලධාරීන් සම්බන්ධ කරගෙන ඒ ආයෝජන මණ්ඩලයට අවශ්‍ය කරන ඉල්ලුම් පත්‍ර සම්පූර්ණ කිරීමට ඒ සහාය ලබා ගන්න හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේ කාරණා ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා වඩා ආයෝජකයන් සමීපව ආයෝජනයට පහසුකම් සැලසෙන ආකාරයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා අවශ්‍ය කරන පහසුකම් සැපීමට විශේෂයෙන්ම මේ වර්ෂයේදී අපි ඉලක්ක කරලා තිබෙන්නේ ඍජු විදේශ ආයෝජන ලෙස අඩුම තරමින් ඩොලර් බිලියන 1.5ක්වත් ආයෝජන මෙරට කැඳවා ගැනීම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න. ඒ වගේම මොකද අපි මේ වර්ෂයේදී ක්‍රියාත්මක කරන ව්‍යාපෘති එහෙම නැත්නම් ආයෝජනයන් තුලින් අවශ්‍ය කරන ප්‍රතිලාභ ලැබෙන්න අවුරුදු 2ක් පමණ කාලයක් ගත වෙනවා. ඉතින් ඒ කාල සීමාවත් සැලකිල්ලට අරන් තමයි ඉලක්කයක් ඇතුව ඒ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන පරිශ්‍රමය දරන්නේ. මම හිතන්නේ අපිට ඉතුරු ටික යම් මාධ්‍යවේදී සහෝදරයෙකුට තියෙනවා නම් ගැටලුවක් පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ඒක පැහැදිලි කරගන්න පුළුවන් කරුවෙක්. ඔබට තියෙන අදහස් යෝජනා ගැටළු ඉදිරිපත් කරා නම් අපිට තව සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඉතිහාසය කියලා මට කියන්න එකොනොමිස්ට් අවුරුදු 2යි හිටියේ. ඊට පස්සේ අවුරුදු 25කට වඩා මම හිටියේ EDB එකේ as a deputy director, senior deputy director. අන්තිමේදී මම පිට වෙනකොට මම තමයි EDB එකෙන් මිනිස්ට්‍රියල් ඩෙලිගේෂන්ස් වලට ගියේ. මගේ ඒරියා එක ඇග්‍රිකල්චර්. මම ඇග්‍රිකල්චර් ග්‍රැජුවේට් කෙනෙක්. මට හරි ආසයි
මට ඇහුණා දැන් කෝපරේට් ප්ලෑන් කියලා අපනෑන සලස්වක් තියෙනවා. ඒ කාලෙත් තිබුණා. මටත් දීලා තිබුණ ටාගට් එකක්. ඒ ටාගට් එක හැම අවුරුද්දෙම රිවිව් කරනවා චෑමන් ඩිරෙක්ටර් ජෙනරල් ඒ කට්ටිය ඇවිල්ලා with the minister. අනිත් එක මම අද තමයි දැනගත්තේ මේ EDB එක දැන් තියෙන under the Ministry of Industries. ඉස්සර trade. මගේ කාලේ trade. හරි? කොහොම හරි ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒක හොඳයි කියලා මම හිතනවා. මේ ඒ කෝපරේට් ප්ලෑන් එකේ අපේ ස්ට්‍රැටජිස් ඔක්කොම තියෙනවා. දැන් මම අද කතා කරන්න හදන ස්ට්‍රැටජි එක ඒ කාලේ තිබුණ ස්ට්‍රැටජි එකකට සිනොනිම හා සමාන දෙයක්. ඒ කාලේ තිබුණා ඇමතිතුමත් අහලා ඇති එක්ස්පෝර්ටර්ස් ෆෝරම් කියලා එකක්. අතලොත් මුදලිය ඇමතිතුමා ඒක ඇති කෙරුවේ. ඒ හැම මාසෙම BMICH එක තියෙන රැස්වීමක්. ඔක්කොම ඒකට අදාළ කට්ටිය එන්න ඕන. ඒ හා සමාන දෙයක් තමයි මම දැන් ප්‍රොපෝස් කරන්න හදන්නේ මොනකටත් නෙමෙයි අපේ ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කරන්න. මගේ අදහස ග්‍රාමීය ආර්ථිකය මොකද ලංකාවේ ආර්ථිකය දැන් ඇත්තටම ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. නමුත් ග්‍රාමීය ආර්ථිකය නෙමෙයි කියලා මම කියන්නේ. according to central bank statistics. හරි? ඒකින්ද ග්‍රාමීය ආර්ථිකය ප්‍රොමෝට් කරන්න මම එක්ක වැඩ කරපු තවත් EDB කිය දෙන්නෙක් සමග ඔදේ ඔක්කොම ඒ දෙන්න තාම වැඩ එක්කෙනෙක් දැන් ප්‍රොෆෙසර් කෙනෙක් ශ්‍රී ජයවර්ධනපුර අනිත් එක්ක ෆ්‍රීලෑන්ස් කන්සල්ටන්ට් කෙනෙක් අපි තුන්දෙනෙක් අහුවෙලා පත්‍රිකාවක් පළ කරුවා Daily Mirror Financial Times වල about international niche marketing in fruits and vegetables. Niche marketing, not the mainstream market, but the niche market. Promoting fruits and vegetables to the niche market. ඒ ගැන පත්‍රිකාවක් මම පළ කරලා තියෙන්නේ. අපි තුන්දෙනෙක් අහුවෙලා ඒ ගැන කතා කරන්න යාවේ. ඒ මාර්ගයෙන් විෂන් එක ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන්නත් ඒ මගින් ලංකාවේ foreign reserves or expand exports of fresh and processed fruits and vegetables to all the markets. මේ ගැන මම හිතන්නේ ඇමතිතුමත් මතන EDB chairmanුත් සඳහන් කරුවා migrant ශ්‍රී ලංකන්ස් ළඟ තියෙන importance එක. ඒක සම්පූර්ණයෙන් ඇත්තයි. දැනට වෙනකන් කවුරුත් ශ්‍රී ලංකන්ස්ලා පිට දැන් ලෝකේ හැමතැනම ශ්‍රී ලංකන්ස්ලා ඉන්නවා. ඒ අයව ඕගනයිස් කරලා නැහැ. ඒ අය විතරක් නෙමෙයි ඉම්පෝර්ටර්ස්ලා ඉන්නවා ශ්‍රී ලංකාවේ. මේ දැනට මමත් එක්කෙනෙක්. මම මේ ඉඳලා කරන්නේ දැන් මම ඉම්පෝර්ට් කරනවා. මම ලංකාවේ කියලා දුන්න දේවල් දැන් මම මෙහෙ ඉම්ප්ලිමන්ට් කරනවා. මමත් ඉම්පෝර්ට් කරන of groceries, Ayurveda products and kitchenware. හරි? ඒ වගේම ප්‍රසිද්ධ ඉම්පෝර්ටර්ස්ලා ඉන්නවා මෙහෙ ශ්‍රී ලංකන්ස්ලා. ඒ අයව ඕගනයිස් කරන්න ඕන. ඒ අයව ඕගනයිස් කරන්න අපේ ට්‍රේඩ් ඇටැචිස්ලාගේ ඉන්වෝල්ව්මන්ට් එක වැඩි කරන්න ඕන. ඒ මොකද මේ නිෂ් මාකටිං කන්සෙප්ට් එක දියුණු කරන්න ඕන මාකට් ඇන්ඩ් මාකටබිලිටි එක උඩයි. not මොකක් හරි වවලා ප්‍රොමෝට් කරනවා නෙමෙයි මාකට් එකට හරියන්න යමක් වවන එකයි නැත්තම් ප්‍රොසෙස් කරන එකයි. ඒකද මගේ පේපර් එක ඒක උඩයි තියෙන්නේ. මම අපි ප්‍රොපෝස් කරලා තියෙන පේපර් එකේ අර එක්ස්පෝර්ටර්ස් ෆෝරම් වගේ සංකල්පය උඩ නිෂ් මාකටිං ෆෝරම් එකක් ඇති කරන්න. මේක ප්‍රොපෝසල් එකක්. ඒ ෆෝරම් එකේ හැමෝම ගොවින් සංවිධානය කරන්න ඕන දැන්ටමත් තියෙනවා what you call public unlicensed companies කියලා farmer groups තියෙනවා. නමුත් ඒවා හිට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. 58ක් තියෙනවා කියලා මට ආරංචි. අපේ පේපර් එකේ තියෙනවා ඒක. ඒගොල්ලොන් ඕගනයිස් farmer groups ඇති කළා එයාගේ ප්‍රශ්න විසඳන්න මේ නිෂ් මාකටිං ෆෝරම් එකට
අවශ්‍ය හැම ආයතනයටම එන්න කියලා එතන සොල්ව් කරන්න. ලයික් හරියට එක්ස්පෝර්ටර්ස් ෆෝරම් සංකල්පය වගේ. එතුර ඒ මාර්ගෙන් අපි හිතනවා ලංකාවේ අපනයන මහිතන $15 billion කියලා කිව්වේ $15 billion in 5 years $36 billion වලට වැඩි කරන්න අපිට බැරි වෙන්න. දැන් ඉන්වෙස්ට්මන්ට් පැත්තත් ඇත්තෙන්ම හොඳයි වාතාවරණය ඉස්සර එහෙම නෙවෙයි බව දන්නවා. ඒක හින්දා මේ මම හිතන්නේ වාතාවරණය හොඳයි. දැන් මට කිව්වා කෙටියෙන් ඉදිරිපත් කරන්න කියලා. මම දැන් ඒ වචන ස්වල්පේ නවත්තන්නම්. අවස්ථාවක් තියෙනවා නම් ඒ පේපර් එක ගැන තව ඩිස්කස් කරන්න ඕන නම් මේ බිස්නස් ෆෝරම් එකට හරි කාට හරි මම ලෑස්ති. right, thank you. මම බොහොමත් ස්තුතියි ඔබතුමාගේ වැදගත් ප්‍රශ්නයට මම උත්තරයක් දෙන්නම්. අවශ්‍ය නැත්නම් අපි අමතුමත් උත්තරයක් දෙයි. ඔබතුමා ඊටම වැදගත් කාරණයක් තමයි සම්බන්ධ කළේ. ඒ වගේම මුලින්ම ස්තුතිවන්ත වෙනවා EDB එකේ කාලයක් වැඩ කරාපු සම්බන්ධ වෙන ඩෙපියුටි ඩිරෙක්ටර් කෙනෙක් හැටියට. අපනයන සංවර්ධන සැලැස්ම අපි මේ අලුතෙන් හදලා තියෙන්නේ අපි ගිය වසරේ අප්‍රේල් මාසයේ 10 ඉඳන් අපි මාස 8ක් විතර ශ්‍රී ලංකාවේ එක්ස්පෝර්ටර්ස්ලා ඊට අමතරව වාණිජ මණ්ඩල රාජ්‍ය නිලධාරීන් ඔක්කොමත් එක්ක කවුරුම් සාකච්ඡාවක් කරා කොහොමද මේ බිලියන 36ක මාකට් එකක් යන්නේ කියන එක. ඒ අනුව තමයි අපි අලුත් ශ්‍රේෂ්ඨ 8ක් හඳුරගෙන ඊට අමතරව අලුත් ශ්‍රේෂ්ඨ අමතරව අපිට තියෙන පොලිසි එනේබල් පැත්ත පොලිසි රිෆෝම්ස් පැත්ත යුතුයි. නැත්නම් අපිට ඒ අනුව පොලිස් රිෆෝම් පැත්තක බලාපොරොත්තු වෙන මේ හරහත් නැත්නම් අපරාධ සංග්‍රහ සැලැස්මක් හරියට ක්‍රියාත්මක කරගන්න බෑ. මොකද ගොඩක් තැන්වලදී අපහසුන ඉම්ප්ලිමෙන්ටේෂන් පාර්ට් එකේ තමයි අඩුව තිබ්බේ. මොකද ඉම්ප්ලිමෙන්ටේෂන් පාර්ට් එක මොනිටරින් පැත්ත කළ යුතුයි. ඒ අනුව තමයි විශේෂයෙන්ම මෙතරදී අපි යෝජනා කරලා තියෙන ඉම්ප්ලිමෙන්ටේෂන් පාර්ට් එක ක්‍රියාත්මක වෙන සඳහා රාජ්‍ය ආයතන 35ක් මේක සම්බන්ධ වෙනවා. ඒ අනුව විශේෂිත ආයතන EDB එකේ තියෙන අපි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් කියන එක ඒ හරහා තමයි මේක මොනිටර් කරන්නේ. ඒකට ඒ අනුව තමයි අපි අලුත් ශ්‍රේෂ්ඨ 8ක් ඔස්සේ පොලිසි එනේබල් පැත්ත පොලිසි එනේබල් එක අපි කියන විදිහට ට්‍රේඩ් ලොජිස්ටික්ස් පැත්ත ක්‍රියාත්මක ට්‍රේඩ් ලොජිස්ටික්ස් and ට්‍රේඩ් ෆැසිලිටේෂන් උදාහරණයක් අපි කිව්වා. ට්‍රේඩ් ෆැසිලිටේෂන් කරා බලාපොරොත්තු වෙනවා සිංගල් වින්ඩෝ එක ක්‍රියාත්මක කරගන්න ඉදිරි මාස 4-5 ඇතුළත විශේෂයෙන්ම සිංගල් වින්ඩෝ ට්‍රේඩ් පැත්ත සිංගල් වින්ඩෝ ඉන්වෙස්ට්මන්ට් පැත්ත. ඒ අනුව තව FPS කීපයක් ලංකාවට ආවේ. FPS ու PTS කීපයක් තව එන්න වෙනවා. ඊට අමතරව අපි ඉන්වෙස්ටර්ස්ගේ කම්පැනිස් එක ඩෙවලොප් වෙන්න අපි තියෙන පහසුකම් තව මොනවද? විශේෂ BOI සංස්කෘතියක් එනවද? ඉන්ඩස්ට්‍රි මිනිස්ට්‍රියක් එනවද කියන ආශයක් අපි මේක ක්‍රියාත්මක කරනවා. එහෙනම් මේ සැලැස්ම අපි හොඳ මට්ටමේ තමයි ක්‍රියාත්මක බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව බිලියන 36ක ටාගට් එකක් යනකොට අපි ශ්‍රේෂ්ඨ 8ක් ඔස්සේ තමයි වැඩිපුර ફોකස් කරන්නේ. දැන් තියෙන ශ්‍රේෂ්ඨ තවදුරටත් දියුණු කරගන්න. ඊට අමතරව ඔබතුමා තව කාරණයක් යොමු කරා අපි ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් එක සම්බන්ධව ඉතාම වැදගත් දෙයක්. EDB එක 1979 පිහිටුවට පස්සේ 92 වෙනකන් ගොඩක් අපනයන අමාත්‍ය සභාව හැම වසරකම තිබිලා තියෙනවා 92 වෙනකන්. 92 සෙප්තැම්බර් මාසයේ ඉඳන් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව රැස්ලා තිබුණේ නැහැ. ඉතින් නවරාජ්‍යයේ බලාපොරොත්තු බලන පස්සේ මුල්ම කරේ ජනවාරි මාසයේ 27 වෙනිදා 2025 අපනයන සංවර්ධන අමාත්‍ය සභාව නැවත පිහිටුවා. මොකද මේක නායකත්ව ගන්න ජනාධිපතිතුමා අවශ්‍ය කරන අනුකූල අමාත්‍යතුමාලා එකතු වෙලා අපරාධ ශේෂයට තියෙන අපි බාධක ටික මොනවද හඳුනගන්න. විශේෂයෙන්ම ටූරිස්ට් කෙනෙක් යනකොට ලංකාවට අපි බැටරි ෆන්ඩබල් සිස්ටම් එකක් ලංකාවේ නැහැ. වාහනයක් අතට බැටරි ෆන්ඩ් කරන්න බෑ. ඉතින් මේ අපේ සංග්‍රහ සලස්ම එකක් ඒක. ඒක තමයි අපි තිබු තව යෝජනා ඉදිරිපත් කළා අමාත්‍ය සභාවට බැටරි ෆන්ඩබල් සිස්ටම් ටූරිස්ට් යෝජනා කරමු. ඊට අමතරව තව ආයෝජන කලාපවලින් තව පහක් විතර පිටවන්න ඕන කියන එක. ලංකාවට FTS දීපයක් ලංකාවට ආයුතුයි කියන එක්ස්පෝර්ට් වැඩි කරන්න වෙනවා. ඊට අමතරව අපි වෙන විදිහේ කන්ස්ට්‍රක්ෂන් සයිට් ලංකාවෙන් එළියට යනවා නම් ඒ අවශ්‍ය කරන අපේ බැංක් ගැරන්ටි පැත්ත රජයේ මට්ටමේ වැඩි වෙන්න වෙනවා. ඊට අමතරව තව විශේෂ මැනික් සම්බන්ධ තිබු ගැටලු ටිකක් තිබ්බා. මැනික් වලදී විශේෂයෙන්ම ලංකාවෙන් මැනික් සඳහා 2027 වසරේ ජනවාරි මාසයේ වැට් එක දැම්මට පස්සේ ලංකාවේ ගොඩක් එක්ස්පෝර්ට් වැඩි වුණේ නැහැ. ඒ වෙනුවට තව යෝජනා ක්‍රම කීපයක් අපි ඉදිරියට උදාහරණ කරා. ඒ ගොඩක් සැලසුම් අපි කරලා මේ වෙනකොට අමාත්‍යතුමා රැස්වීම අපි කීපයක් පවත්වලා තිරතාමත් කියන්නේ කැමති ඒ ගොඩක් ඒ සාර්ථකත්වයේ උන්නේ ඉහළ මට්ටමේ ඉඳන් පහළ දක්වා තියෙන රජයේ මූලික ඉලක්කය. රජයේ මේ වර්තමාන රජයේ මූලික ඉලක්කය තමයි තියෙන්නේ රජයට විදේශ විනිමය එනකොට 65% ප්‍රමාණයක් නියෝජනය කරනවා අපනයන. ඒක තවදුරටත් වැඩි දියුණු කරගනිමින්
ඊට අමතරව ෆොරින් රෙමිටන්ස් පැත්තෙන් අපේ විදේශ ශ්‍රමිකයන් ගැන පැත්ත වැඩි දියුණු කරගන්නෙමි. ඊට හා විශේෂයෙන් සංචාරක අපනයන ආදාය වැඩි දියුණු කරගන්න. ඒ තුනම මේකේ ලක්ෂයක් කරලා තියෙනවා. එතන ජාතික අපි අමාත්‍ය සභාවෙන් ගොඩක් අපි සැලසුම් වලට රජයේ මට්ටමින් ප්‍රතිපත්ති වෙනස්කම් ගොඩක් කරන් තියෙනවා. ඒ අනුව තමයි අලුතෙන් අපි විදේශ ගිවිසුම් කීපයකට යන්න යෝජනා වෙලා තියෙන්නේ. අප කම්බුවක් කරා ඒ වෙනකොට ඉදිරියට තායිලන්තේ තව රටවල් කීපයක් එක්ක එකතු වෙලා ගිවිසුම් අපි ආර්ථිකයට යන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු මාකට් එකට වැදගත් වෙන RCEP රීජනල් කම්ප්‍රහෙන්සිව් ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක කරා රටවල් 15ක් සම්බන්ධ වෙනා මේ ට්‍රේඩ් ඇග්‍රීමන්ට් වලට. ඊට පස්සේ තව ජපානයේ ලංකාවට දැන් එන්න කැමැත්තක් දක්වන ලංකාවේ ජපානයේ හා ඉන්දියාව එකතු වෙලා ඉකොනොමික් කොරිඩර් එක හරහා නව වෙළඳ ගිවිසුමක්. එහා පුළුවන් ගොඩක් ජපනීස් කම්පැනි ලංකාවට ඇවිල්ලා ලංකාවේ අපනයන පටන් ගන්න විශේෂයෙන්ම ඉන්දියන් මාකට් එක මිඩල් ඊස්ට් මාකට් එක අප්‍රිකන් මාකට් එකට එක්ස්පෝර්ට් කරනවා. ඒ වගේ ගොඩක් අවස්ථාවල් දැන් නිර්මාණය වෙනවා මේ FTAs පැත්ත ඩෙවලොප් වෙන හරහා. ඉතින් ඊළඟ කරා මම කතා කරා එක්ස්පෝර්ටර්ස් ෆෝරම් සම්මාන. එක්ස්පෝර්ට් කියන සතුටුයි මේ වෙනකොට ගිය වසරේ අපනයන සංවර්ධන මණ්ඩලයේ විතර වැඩසටහනක් 128ක් අපි ක්‍රියාත්මක කරා. ඒකෙදි එක්ස්පෝර්ටර්ස් ෆෝරම් අපි ලංකාවේ හැම පළාතකම විශේෂයෙන්ම ජප්නා ඊට අමතරව හැම පළාතකම ගියවුද ඉම්ප්ලිමන්ටේෂන් කරා එක්ස්පෝර්ටර්ස් ෆෝරම් කියන වැඩසටහන. ඒක ඉතාම හොඳ දෙයක් වුණා. ඒ හරහා තමයි ගොඩක් අපිට එක්ස්පෝර්ටර් ගැන ප්‍රශ්න එන්නේ. ඉතින් මේ මාසේ 19 වෙනිදා මේ අපි ලංකාවට ගියාට පස්සේ අමිත්මාන් ප්‍රධානත්වයෙන් 19 වෙනිදා තියෙන එක්ස්පෝර්ටර්ස් ෆෝරම් එකක්. එයාට අපේ ශේෂයේ ගැටලුවක් අපි හඳුනගන්න අමුතුමලත් එක්ක අවශ්‍ය කරන ආයුධ ලබාගන්න. ඊළඟ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ දායකත්වය කතා කරා. ලංකාවේ ගත ජාතික ආර්ථිකයට එතුමාලගේ දායකත්වය 152ක් අපි GDP එකට වර්ධනයක් ලබා දෙනවා දායකත්වය. ඒ වගේම ග්‍රාමීය රැකියාව උත්පාදනයේ ග්‍රාමීය දරිද්‍රතාවයේ ගොඩනගා ගන්න සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක 10ක් අපි තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ වර්තමානයේදී අපේ කර්මාන්තාව විසාක සමාජාංශ දෙක ක්‍රියාත්මක වෙන හින්දා විශේෂයෙන් ප්‍රධානමන්ත්‍රීතුමාගේ සංකල්පය තමයි හැම ඔන්ටර්ප්‍රනර් කෙනෙක්ම එක්ස්පෝර්ට් කෙනෙක්ට කන්වර්ට් කරන්න ඕනේ කියන්නේ. ඒ විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් මේ වෙනකොට අපනයන කරුවට පත් වීම සඳහා අපි අවශ්‍ය කරන වැඩසටහන් රාශියක් තමයි ලංකාව පුරා ඔවුන්ට අවශ්‍ය කරන කැපැසිටි ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම්, පැකේජින් කරන හැටි, ඒ දැනුම ඊළඟ ට්‍රේඩ් ෆෙයාර්ස් වල ගොඩක් අපි අරගෙන යන මේකට ට්‍රේඩ් ෆෙයාර්ස් 40කට අපනයන කරුවට තමයි දන්නවා. කණ්ඩායමක් අපි අරගෙන යනවා. අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් EDB ලබා දෙන කර්මාන්තයේ මූලික දායකත්වයට එයන් ලංකාවේ ගත්තොත් අපනයන සඳහා විශාල මට්ටමක අපි දායකත්වයක් ලබා දෙමින් ඉන්නවා. ඉතින් අපි කැමති කියන්නේ තව ඉම්පෝර්ට්ස් එක පැත්තකින් ගන්න වෙනවා. ඒක රටවල් අපි ඇයි අපි ඔස්ට්‍රේලියානු මාකට් එකට ආවේ? මේ මාකට් එක මිලියන 260 ඉනම්ම ඉදිරි වසර 5 තුළ මිලියන 750කට පවා යන්න පුළුවන්. අපේ ලංකාවේ බඩු ගොඩාක් ලංකාවේ මෙහෙට ගේන්න පුළුවන්. ඒ අවශ්‍ය කරන පහසුකම් අපි ලබා දිය යුතුයි. ඉතින් අපේ විශේෂයෙන්ම අපේ විදේශගත අපේ සහෝදර ජනතාව අපේ සහෝදරයන් විශාල මට්ටමේ ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා ව්‍යාපාර පටන් ගන්න කැමැත්තක් දක්වලා තියෙනවා. මොකද අපි කැමැත්ත දක්වද්දී වර්තමානයේ තියෙන දේ තමයි රටේ තියෙන දූෂණ නාස්තිය පිළිදැකීම හරහා ඒ වගේම සම්බන්ධිත හැකියාව. ලංකාවේ මේ වෙනකොට GDP වර්ධනය ගත්තොත් 6% ප්‍රමාණයක් වර්ධනයක් වෙලා තියෙනවා. අපරාධ සංවර්ධන ලොකු ප්‍රමාණයක් වෙනවා. ලංකාවට FDI ප්‍රමාණයක් වෙන හැම එකක්ම අරා පොසිටිව් පැත්තක් තියෙන ඉතින් අපි දකිනවා විශාල මට්ටමේ ඉදුමත් හැම රටකින්ම ලංකාවට ඇවිල්ලා ව්‍යාපාරයකට කැමති. ඒ හිම විතරම අපි කොරියාවේ වැඩ කරන මම කතා කරන්නේ සම්බන්ධව ලොකු පිළිවිදීමක් තියෙනවා. ඉතින් අපි මේ පිළිවිදීම බලාපොරොත්තු වෙනවා. මේක ඒ මට්ටමේ පිළිවිදීම ලංකාවට ආවට පස්සේ රමතුමාගේ මට්ටමේ අනිකුත් අමාත්‍ය මට්ටමේ සම්බන්ධව අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න. ඒක තියාගන්න. ඊළඟට තව එක දෙයක් කියන්න ඔබතුමාත් එක්ක මතු කරා. දැන් අපි හුඟක් වෙලාවට අපේ රට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අමුද්‍රව්‍ය අපනයන කරන රටක් හැටියට. නමුත් අපි දැන් මේ අමුද්‍රව්‍ය අපනයන කිරීමේ සිට අගේ එකතු කරපු නිෂ්පාදන අපනයන දක්වා යන්න ඕන. ඒකෙදි අපට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය නැත්නම් අපි තාක්ෂණය ගන්න බය වෙන්න ඕනේ නැහැ. ජපානය වගේ රටක්, වියට්නාමය වගේ රටක්, චීනය පවා අද තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ට නැති තාක්ෂණය ඔවුන් ජාත්‍යන්තර තලෙන් අරගත්තේ. ඉතින් අපි ඒකට හරි විවෘතයි. අපි ඒකට ඉතාම විවෘතයි. ඒ නිසා අපි ආයෝජකින්ට ආරාධනා කරනවා වින් වින් බෙනිෆිට් වලට අපිත් එක්ක එන්න කියලා. ඒ සඳහා අපිට අවශ්‍යතාව තියෙනවා. ඊළඟට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි හුඟක් ආයෝජනය කරන්න කැමති අය ලංකාවෙන් එළියේ ඉන්න ශ්‍රී ලාංකිකයොත් විදේශිකයොත් හුඟක් වෙලාවට ඉඩම් පහසුකම් ඉල්ලන්නේ බස්නාහිර පළාතේ. ඇත්තටම බස්නාහිර පළාතේ ඉඩම් පහසුකම් අඩුයි. නමුත් අපි දැන් අර ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කිව්වාගේ ඉංගිරිය, මිල්ලෑව, මිල්ලෙනිය වගේ ප්‍රදේශවල අපි දැන් ඒ වෙනුවෙන් ඉඩම් වෙන් කරලා තියෙනවා. නමුත් අනුත් අමාරුයි. අපි කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ අපේ තියෙන ආයෝජන කර්මාන්ත පුර 17ක්.
අපේ අමාත්‍යාංශය යටතේ තියෙන 33ක් ලංකාවේ. ඊට පස්සේ ඊට අමතරව ආයෝජන මණ්ඩලයේ 15ක් තියෙනවා. ඉතින් ඒව ඇතුළේ ඉඩම් දැන් හුඟක් ඒවා අලවි වෙලා අවසන් වෙලා තියෙන්නේ. නමුත් අපි අලුතෙන් ආරම්භ කරනවා. හැබැයි ඊට අමතරව අපේ සැලැස්ම තමයි 2029 අවසන් වෙනකොට කඩවත මීරිගම කොටස අපි සම්පූර්ණ කරන හයිවේ එක. එතකොට කෙරවල පිටියේ ඉඳලා එයාපෝට් එකේ ඉඳලා වරායේ ඉඳලා කුරුණෑගලට ඉතාම කෙටි වේලාවකින් යන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපි රජයේ මුදල් වලින් ණය ගන්නේ නැතුව ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලය තීරණය කළා තියෙනවා කුරුණෑගල ගලේවෙල කොටස අවසන් කරන්න. ඊට පස්සේ ගලේවෙල ඉස්සර දඹුල්ල කොටස අධියර හැටියට අවසන් කරන අපේ බලාපොරොත්තුව තමයි 2030 වෙනකොට මේ දඹුල්ල දක්වා සම්පූර්ණ කරනවා. ඒ සම්පූර්ණ කරාට පස්සේ කොහොමත් දඹුල්ලෙන් එහාට යාපනයේ දක්වා මඩකලපුව දක්වා තිරිකුණාමලය දක්වා අනුරාධපුරයටම යන්න පුළුවන්. ඊට පස්සේ මධ්‍යම අධිවේගී මාර්ගය නුවර දක්වා යන එක අපි සම්පූර්ණ කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගය අපි සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ඉඩම් වල ප්‍රශ්නය විශාල වශයෙන් ඉවර වෙනවා. අපි හිතනවා ලංකාවේ කර්මාන්ත ඉඩම් වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ කුරුණෑගල වයඹ පළාත මූලික වෙලා. ඒතර බස්නාහිර පළාතෙන් අපි ඉඩම් හොයාගත්තත් අද පුහුණු ශ්‍රමය හොයාගන්න අමාරුයි. ඒකේ බරපතල ප්‍රශ්නයක්. කියන්නේ අවම වැටුප් මට්ටම උපරිමෙන් දීලා ලේබ් එක හොයාගන්න බෑ බස්නාහිර පළාත. ඒ අය පුළුවන් තරම් ඉංග්‍රීසි භාෂාවත් හොඳට දන්න නිසා ඒගොල්ලෝ ඉතා ඉක්මනින් වෙන රටවල් වලට යන්න තමයි පෙළඹිලා තියෙන්නේ. නමුත් මධ්‍යම පළාත, නැගෙනහිර පළාත, උතුරු පළාතේ පාවිච්චියට භාවිතාවට නොගත්ත හැකියාව දක්ෂතාවයේ තියෙන මානව විශාල පිරිසක් ඉන්නවා. ඒ මානව දැනුම පාවිච්චි කරන්න පුළුවන්. අද අපි හම්බෙච්ච ව්‍යාපාර ව්‍යවසායකින්ටත් අපි යෝජනා කළේ බස්නාහිර පළාතට වඩා මධ්‍යම පළාතට. එහෙම නැත්නම් මේ හයිවේ දීර්ඝ වෙන ප්‍රදේශවලට නැගෙනහිරට උතුරට යන්න. එතකොට අර ඉඩමක් හොයනවට වඩා ලේසියෙන් ශ්‍රමය හොයාගන්න පුළුවන්. ඉඩම් වගේම ශ්‍රමය අත්‍යවශ්‍යයි. ඉතින් අපි මේ පහසුකම් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා ඉදිරි අවුරුදු කිහිපය තුළ විශේෂයෙන්ම රටේ අනිකුත් ප්‍රදේශවලට අනිකුත් පළාත් වලට මාර්ග ප්‍රවේශ පද්ධතිය හරහා අපි හිතනවා ශ්‍රමය පහසුවෙන් ළඟා කරගන්න ආයෝජකින්ට පුළුවන්. ඉතින් මම මේ පණිවිඩයක් මේ අවස්ථාවේදී කියන්නේ මොකද අර හැමෝම බස්නාහිර පළාතෙන් ඉඩම් හොයන නිසා. ඒක අමාරුයි ඇත්තටම. ඒක අවස්ථාව හරි අඩුයි. ඊළඟට දැන් අපි ඒ ඉලක්කයටම තමයි අපනයන කරුවන් සකස් කිරීමත් අපි පළාත් මට්ටමින් කරන්නේ. අපනයන සංවර්ධන මණ්ඩලය හරහා. මොකද හුඟක් අපනයන කරුවන්ගේ නිෂ්පාදන දැන් ඌව පළාතේ මොණරාගල නිෂ්පාදනය කරන දේ අතරමැදියන් හරහා තමයි රෙජිස්ටර් වෙන්නේ කොළඹින්. එතන හුඟක් වෙලාවට කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත අපනයන වල 90%කට සම්පූර්ණ කරාට ඇත්ත අපනයනේ හදන්නේ වෙනත් දිස්ත්‍රික්කවල. එතකොට අර ඒ රට හැටියටම කන්ට්‍රිබියුෂන් එක වෙන්නේ නැහැ. ඒක නිසා අපි දැන් අපේ අපනයන නිලධාරීන් යොමු කළා තියෙනවා පුළුවන් තරම් රට පුරාම අපනයන ඉලක්ක දීලා. අපි දෙන්න කරලා තියෙන්නේ දිස්ත්‍රික්කයකින් අඩුතරමේ අපනයන කරුවන් 10ක් අඳුර ගන්න. ඒක තමයි අපේ ඉලක්කය. අපනයන කරුවන් 10ක් වාර්ෂිකව අඳුර ගන්න කියලා. අලුත් අපනයන කරුවන්. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකින් අපනයන කරුවන් 10 ගානේ අපි අඳුර ගන්න සැලසුම් හදලා තියෙනවා. ඔවුන් මූලික වශයෙන්ම අලුත් ශ්‍රේෂ්ඨ වලට අපි යොමු කළා තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් බෝට් මැනුෆැක්චරින් කියන එක. ලංකාවේ තියෙන පිහිටීම අනුව ලෝකයේ ඒ හැකියාව දක්ෂතාවයේ තියෙන හොඳම මුහුදක් එක්ක ස්ථානගත වෙලා තියෙන අපි. ඒතර බෝට් මැනුෆැක්චරින් and ship building කියන එක අපට අලුත් ඉන්ඩස්ට්‍රි එකක්. අපි ඒ වෙනුවෙන් දැන් බෝට් ලොන්චින් පෑඩ් කරලා තියෙනවා. ඒවා අලුතෙන් අපි මුහුද අයිනෙම මැනුෆැක්චරින් ෆැක්ටරි හදන්න හිතලා තියෙනවා. කප්පරතොට සහ ඔල්විල් වරාය අපි ඒ වෙනුවෙන් මූලිකව සැලසුම් කරලා තියෙන බෝට් මැනුෆැක්චරින් වලට යන්න. වැලිගම කප්පරතොට සහ නැගෙනහිර අම්පාරේ ඔල්විල් වරාය ඊට අමතරව දැනටමත් අපි බෙන්තර බෝට් ලොන්චින් පෑඩ් එකක් හදලා තියෙනවා. බෝට් මැනුෆැක්චරර්ස්ලා සඳහාම. ඒක අපේ අලුත් බිස්නස් එකක්, අලුත් ඉන්ඩස්ට්‍රි එකක්. ඒ වගේම ආයුර්වේදික් ප්‍රොඩක්ට් වෙල්නස් කියන එක ලංකාවේ අලුත් ඉන්ඩස්ට්‍රි එකක්. අපි ඒක ඉන්ඩස්ට්‍රි මිනිස්ට්‍රි යටතේ රෙජිස්ටර් කරලා තියෙනවා. ඒ වගේම ඉවෙන්ට් මැනේජ්මන්ට් ලංකාවේ විශාල වශයෙන් දැන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන ඉන්ඩස්ට්‍රි එක. අපි ඒක ඉන්ඩස්ට්‍රියක් හැටියට අඳුරගෙන තියෙනවා. කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. ඒ හින්දා අපේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි වලට ලෝක අනිත් රටවල් වලට ගිහිල්ලා
දැන් ඉවෙන්ට් ඕගනයිස් කරන්න පුළුවන්. මොකද ඉන්දියාවෙන් එන ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා වෙඩින් හුඟක් මියුසිකල් ෂෝ මැචස් ඔක්කොම අපිට ඉවෙන්ට් ඕගනයිස් කරලා ලංකාවේ දක්ෂමයි ඉන්නෝ දැන්. ඉන්දියාවේ මට්ටමේම දක්ෂය ඉන්නවා ඉවෙන්ට් මැනේජ්මන්ට් වල අරුත් තරුණ පරම්පරාව. ඒක අපි හිතනවා ලංකාවට විදේශ විනිමය ගේන්න පුළුවන් හොඳ ඉන්ඩස්ට්‍රි එකක්. අපි ඒ වෙනුවෙන් පහසුකම් සලසලා තියෙනවා. එයාට අවශ්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍ර, කැමරා අනිකුත් දේවල් පහසුවෙන් ලබා ගන්න. අලුත් ඉන්ඩස්ට්‍රීස් ගොඩක් අපි වගේ අඳුරගෙන තියෙනවා. කොස්මෙටික් ඉන්ඩස්ට්‍රි එක අපි හිතනවා ලංකාවේ දියුණු වෙන සංචාරක කර්මාන්තයත් එක්ක යන අලුත් ඉන්ඩස්ට්‍රි එකක්. ඒවා අපි අලුතෙන් අඳුරගෙන තියෙනවා. ඒ වගේම ලංකාවේ තියෙන ආයුර්වේදික් ප්‍රොඩක්ට් කොස්මෙටික් හැටියට අපනයන කරන්න වෙනත් වෙළඳපොළ වලට හඳුන්වලා දෙන්න අපි දැන් විශේෂයෙන් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒවට වෙළඳපොළ වල සකස් කරගන්න ඕස්ට්‍රේලියාව සූදානම් නම් අපේ ශ්‍රී ලාංකිකයන් සූදානම් නම් අපි දැසි ඒ සඳහා වන පහසුකම් අදා දෙන්න. දැන් පළවෙනිම දේ මම ඉල්ලීමක් කරන්නේ විශේෂයෙන්ම අතරමැදියන් හරහා එන්නේ නැතුව කෙලින්ම කර්මාන්ත අමාත්‍යාංශයට එන්න. අපේ ආයෝජන මණ්ඩලයට එන්න. අපනයන සංවර්ධන මණ්ඩලයට එන්න. දැන් උදාහරණයකට තාමත් අර පරණ පුරුද්දට අපි මේ යාන්ත්‍රණය ගැන විශ්වාස කරන්නේ නැති නිසා අපේ හුඟක් අය වෙබ්සයිට් පරිහරණය කරන්නේ නැහැ. නමුත් කියන්න සතුටුයි අපි ඉන්ඩස්ට්‍රි මිනිස්ට්‍රි එක ඇතුළු අපේ සියලුම අමාත්‍යාංශ අපේ නව රජයේ සියලුම අමාත්‍යාංශ අපි හැමදේම අප්ඩේට් කරන වෙබ්සයිට් එක. අපේ ඉන්ඩස්ට්‍රි මිනිස්ට්‍රි එකේ වෙබ්සයිට් එකට ගියොත් භාෂා තුනින්ම මේකේ තියෙනවා. ඒකේ අපි ඉන්ඩස්ට්‍රි නැෂනල් ඉන්ඩස්ට්‍රි ඉන්ෆර්මේෂන් සිස්ටම් එක තියෙනවා. ඔන්ලයින් ඉන්ඩස්ට්‍රි රෙජිස්ට්‍රේෂන් තියෙනවා. ඉන්ඩස්ට්‍රියල් ස්ටේට්ස් තියෙනවා. ලෝන් ස්කීම් තියෙනවා. මේ කරන්ට් නෝටිස් වලට ගියොත් ඔබට බලන්න පුළුවන් අපි කැබිනට් මණ්ඩලය අනුමත කරන හැම ඩොකියුමන්ට් එකක් අපි වාහන මිලදී ගැනීමක්, වාහන වෙන්දේසි කිරීමක්, බිඩ් කෝල් කිරීමක්, ටෙන්ඩර් කෝල් කිරීමක්, අපේ රික්‍රූට්මන්ට්, අපි වේකන්සීස් ඔක්කොම මේකේ පබ්ලිෂ් කරනවා. අපි රජයේ තියෙන සියලුම දේවල් මේකේ පබ්ලිෂ් කරනවා. ඊට අමතරව අපේ තියෙන සියලුම සර්විසස් අපි මේකේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඕන එකකට ඔබට යන්න පුළුවන්. ඉතින් මම කියන්නේ අපේ අමාත්‍යාංශ විතරක් නෙමෙයි රජයේ සියලුම අමාත්‍යාංශ වල කියන ඒවා අපි එකට ලින්ක් කරලා තියෙන්නේ. ඒ නිසා අපි එකට වැඩ කරන කණ්ඩායමක්, එක ටීම් එකක්. නිසා සියලුම අමාත්‍යාංශ වල ඒ අවශ්‍යතාවයන් වලට ගියෝදී අතරමැදියන් අවශ්‍ය නැහැ. අර වෙනද වගේ മന്ത്രിවරයෙක් කැමතිවරයෙක් හම්බෙන්න අවශ්‍ය නැහැ. වෙබ්සයිට් එක හරහා ඔබේ අවශ්‍යතාවයන් වලට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඉතින් මම මේකත් කිව්වේ මොකද අර සාමත් අර අපි හිතනවා නම් පරණ විදියට අපි වෙනස් වෙලා ඔබත් වෙනස් වෙන්න. එතකොට මේ කටයුතු ගොඩාක් පහසු කරගන්න පුළුවන් කියන එක. ඊට අමතරව මොනවද තියෙන්නේ? International Fine Food Festival එකට එන්න ලංකාවේ ස්ටෝල් එකක් තියෙනවා. ඔබ කියපු දේවල්ම ප්‍රොමෝට් කරන්න. ලික් නැචරල් ප්‍රොඩක්ට් මමයි ඒක ඕගනයිස් කරුවේ. ඒ ලික් නැචරල් ප්‍රොඩක්ට් එක කාසු වෙලා ඒගොල්ලෝ ප්‍රොමෝට් කරනවා. ඒගොල්ලෝගේ අලුත්ම රේන්ජ් එක herbal cosmetic products. සමහර ප්‍රොමෝට් කරන ගමන් ඒ new එක ප්‍රොමෝට් අනිත් එක ફોකස් කරන්න පුළුවන් නම් කොවිඩ් කොහොමද ඉන්නේ අපි ඔක්කොම ඉන්වෙස්ට් කරලා ඉත ලේසියෙන් කියනවා ඒ මෙහෙන් කියප කීපී එක හරි කියනවා කොවිඩ් අක්ෂර එක ඒකමාරේ කොවිඩ් කොහොමද අන්නේ කවුන්ට් මෙහෙමයි බොහොම ස්තුතියි. දැන් අපේ අමාත්‍යාංශය තනිව වැඩ කරන්නේ නැහැ. කර්මාන්ත අමාත්‍යාංශය ගත්තොත් කුෂි කර්මාන්ත අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධයි. දීවර කර්මාන්ත අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධයි. සංචාර කර්මාන්ත අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධයි. ඒ කුෂි කර්මාන්ත අමාත්‍යාංශයෙන් තමයි අපේ කර්මාන්ත වලට අවශ්‍ය කරන ඉඩම් ලබා දෙන්නේ. ඒ වගේම කුෂි කර්මාන්තයේ තියෙන වැලියු ඇඩිෂන් වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ අපි. කුෂි කර්මාන්තයේ තියෙන දේවල් වල වැලියු ඇඩිෂන් කොටස කරන්නේ අපේ පැත්තේ. දීවර අමාත්‍යාංශයේ වැලියු ඇඩිෂන් එක කරන්නේ අපි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් අපි ළඟදී ඉඩම් වෙන් කරගත්තා. ඒවා මේ ඇග්‍රෝ ටුවරිසම් වලට ඒ ප්‍රොමෝෂන් එක ගන්නෙත් අපි. දැන් අපි එකට වැඩ කරන්නේ. ඊළඟට අපේ අමාත්‍යාංශය යටතේ සෙක්ටර් ඇඩ්වයිසරි කමිටි 27ක් තියෙනවා.
අපරල් සෙක්ටර් එක, කොස්මැටික්, ෆාර්මසිටිකල් ප්‍රොඩක්ට්, ඒ ආදි වශයෙන් ශ්‍රේෂ්ඨ 27ක අපි වැඩ කරනවා. ඒතර ලංකාවේ ඉන්න සියලුම කර්මාන්තකරුවන් ඒ ශ්‍රේෂ්ඨ වලට අදාළ අය අපි යටතේ රෙජිස්ටර් වෙලා ඉන්නේ. සහ අපි ඔවුන් තමයි අපේ උපදේශකයෝ. උදාහරණයකට ගත්තොත් අපරල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ප්‍රධාන කර්මාන්ත සියල්ලම අපේ අමාත්‍යාංශය යටතේ ඒ ඇඩ්වයිසරි කමිටි එකේ ඉන්නවා. wood product වල ඒ ඔක්කොමලා ඉන්නවා. ඒ ස්පයිසස් නම් ලංකාවේ ස්පයිසස් නිෂ්පාදනය කරන සියලු දෙනා ඉන්නවා. එතකොට කෘෂිකර්මාන්ත ශ්‍රේෂ්ඨයාත් එතන නියෝජනය වෙනවා. ඒ වගේදී අපි නිෂ්පාදක විතරක් නෙමෙයි ඇකඩමියා ඊළඟට ඒකට අවශ්‍ය කරන අනිකුත් රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ වෙලා ඉන්නේ. ඒතර ඒ අයට අවශ්‍ය කරන තීරුබදු ප්‍රතිපත්ති, ටැක්ස් ප්‍රතිපත්ති, රාජ්‍යයත් එක්ක වෙනත් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරන්න ඕන ප්‍රතිපත්ති මේ කාරණා ඒ තීන්දුව తీරන ගන්නේ ඇඩ්වයිසරි කමිටියේ. ඉස්සර තිබුණේ ඇමතිවරයා උත්තර දෙනවා, ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා. දැන් තියෙන්නේ මම ප්‍රශ්න අහනවා, ඒගොල්ලෝ උත්තර දෙනවා. අපිට අවශ්‍ය කරන අපේ ශ්‍රේෂ්ඨවල ප්‍රශ්න අහන්නේ අපි ඒගොල්ලෝගෙන්. ඒගොල්ලෝ තමයි මේ ශ්‍රේෂ්ඨවල ප්‍රතිපත්ති තීරණය කරන්නේ. ඒ හැම කොමිටියකටම EDB එක, BOI එක, අදාළ කස්ටම් එක, IRD එක, අදාළ ආයතන, රජයේ ආයතන සම්බන්ධ වෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් මේ ශ්‍රේෂ්ඨවල ගැටළු ප්‍රශ්න අපි කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරනවා. ඒ අතරදී ඔබතුමා කියන ආකාරයට ඒ පහළ මට්ටමේ සංවිධාන වලටත් ගොවීන්ටත් අනිකුත් ප්‍රජාවටත් ඒ අමාත්‍යංශ හරහාත් ඍජුව ඇඩ්වයිසරි කමිටි හරහාත් ලින්ක් වෙලා තියෙනවා. විනාඩියක් ගන්න ඇමතුමාට අමතරව අපේ ගොඩක් අපේ ගොවි ජනතාව ගොඩක් එක්ස්පෝර්ට් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා අපේ එක්ස්පෝර්ට් එකේ 35 තියෙන වැය විශේෂයේ තියෙන භාණ්ඩ. එතකොට සමහර අය ඩිරෙක්ට් සම්බන්ධ, සමහර අය ඉන්ඩිරෙක්ට් සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම ඔය අනිත් හැම භාණ්ඩයක්ම ඉන්ඩිරෙක්ට් කරා අපේ එක්ස්පෝර්ට් අපේ ගොවි ජනතාව සම්බන්ධ වෙනවා එක්ස්පෝර්ට් එකක් ඒක. ඊට අමතරව කියන්න කැමති දැන් ඕගනික් ෆුඩ් එක ගන්න. ඕගනික් ෆුඩ් එක හරහා මේ සාමාන්‍ය වාර්ෂික ඩොලර් මිලියන 500ක් ප්‍රමාණයක් ඕගනික් ෆුඩ් හරහා දැන් එක්ස්පෝර්ට් එකක් කරන ලංකාවේ. ඒ වෙලේ ගොවි ජනතාව විතර 20000 ප්‍රමාණය ගොවි ජනතාව මේ වෙද්දී ඒ ඕගනික් ෆුඩ් වලට සම්බන්ධ වෙලා ඉන්නවා අපේ එක්ස්පෝර්ට් එක හරහා. හැම ශේෂයක් මෙහෙමයි. අවසානයේ ගොවි මාතෘ ගොවි නැත්නම් ගන්න දෙයක් නැහැ. දැන් ඉන්ඩිරෙක්ට්ලි සමහර අය ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙනවා එක්ස්පෝර්ට් එකට. මට ප්‍රශ්නයක් තියෙනවා මේ පොලිසි ෆ්‍රේම් වර්ක් එක ගැන. මේ විශේෂයෙන් ඔය ගිය අවුරුද්දේ බජට් එක ඉදිරිපත් කිරීමේදී මේ කියපු දෙයක් ගැන නිවැරදි කිරීමට යටත් මේ පනත් කීපයක් අලුතෙන් හඳුන්වා දෙන්න යෝජනා කරුණා ගිය අයවැයෙන්. විශේෂයෙන්ම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක මං හිතන්නේ මේ පෝට් සිටි ඇක්ට් එක නම් ආව මට මතකයි. ඒ වගේම ඩිජිටලයිසේෂන් වලට අදාළව විශේෂයෙන් මේ ඉන්වෙස්ටර්ස් ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුන්නේ නැහැ. කැමති දැනගන්න ඒකේ මොකක් හරි ප්‍රමාදයක් තියෙනවද, මොකක්ද හේතුව කියලා. බොම්තුලි කාරණා මොකක්ද කියන්නේ ඕනෑම රටක ආයෝජනය කරනකොට ආයෝජකයන් බලන කාරණා කීපයක් තිබෙනවා. රටේ ආර්ථික ස්ථාවරත්වය, ඒ වගේම ප්‍රතිපත්ති, වගේම දේශපාලන ස්ථාවරත්වය වැනි කාරණා ගණනාවක් බලනවා. අනිත් කාරණාවලට අමතරව, ඒ කියන්නේ බිස්නස් එකක් කරන්න තියෙන කාරණාවලට අමතරව. ඒකට ගිය උතුම් මතක් කළා වගේම ගිය අයවැයෙන් ජනාධිපතිතුමා ප්‍රකාශිතපත් කළා ආයෝජන ක්ෂේත්‍රය අවර්ණය වෙන පරිදි ආයෝජන සුරක්ෂණය කිරීමේ පනතක් ඉදිරිපත් වෙනවා කියන කාරණාව. ඒ මූලික හේතුපත සකස් කරලා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. ඊට අමතරව අපේ දිනවා සාමාන්‍යයෙන් පනතක් ඉදිරිපත් කරනකොට ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියේදී අපි යොමු කරලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට නීති කෙටුම්පත් සම්පාදක කාර්යාලයේ කෙටුම්පත් කළාට පස්සේ ආයෝජන සුරක්ෂණ පනත යොමු කරලා තිබෙනවා. ඒකේ කෙටුම්පත් යොමු කරලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට. නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ ගණනාවක් තිබුණා. ඒ නිරීක්ෂණ වලට අදාළව
මුදල් අමාත්‍යාංශය පැත්තෙන් ඉදිරිපත් කළ යුතු යෝජනා සහ ඒ වෙනස්කම් කිරීම කරලා නැවත නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබෙනවා බලාපොරොත්තු වෙන එකයි ඉක්මනින් අවසාන ගෙඩුම්පත සඳහා අවශ්‍ය කරන නිෂ්කාශන නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබිලා අපිට මධ්‍ය මණ්ඩලයෙන් ඉදිරිපත් කරන දැනට ඉලක්ක විදිහට තිබෙන්නේ එළඹෙන 2028 වර්ෂයේ සඳහන් අයවැයට පෙර ඒ 50 ගෙඩුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට අමතරව තවත් 50 කිලෝමීටරක් එන්න තියෙනවා. ඒක තමයි ආයෝජන සඳහාම සම්බන්ධයක් තියෙන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත. ඒ පනතත් අවසාන දිනේ තිබෙන්නේ ඒකත් 2027 අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි කැබිනට් මණ්ඩලයේ අනුමත කරපු අනුකාරක සභාවක් තියෙනවා management high level management economic management committee අපේ සුලක්ෂණ ඉන්නවා මම ඉන්නවා අපේ අනිකුත් අමතිවරු ඉන්නවා ජනාධිපතිතුමා තමයි ඒකේ මූලික නායකත්වය දරන්නේ ඒ කමිටිය තුල අපි සියලුම අලුත් ආයෝජන ව්‍යාපෘති අඳුර ගන්නවා ඒ අපි තා ඉක්මනින් මේ ආයෝජන ව්‍යාපෘති සඳහා අවශ්‍ය කරන පහසුකම් සැලසීමට අදාළ අනිකුත් ආයතන වලට අපි ඉක්මනින් යොමු කරනවා ඒක ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලික වෙලා මගේ මූලිකත්වයෙන් තමයි ඒක තියෙන්නේ. ඒ වගේම ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමා, පොන්සිලි චෙයාමන් ඒ වගේ කණ්ඩායමක් අපි නිරන්තරයෙන් ආයෝජන ආකර්ෂණය කිරීම සඳහා වන වැඩ පිළිවෙළ සකස් කරමින් තියෙනවා. මොකද අපි දකිනවා අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වෙච්ච පැරණි නීති රීති චක්‍රලේඛ අනපනත් විශාල බාධාවක් කරලා තියෙනවා. බොටල් නෙක් එකක් හැටියට කටයුතු කරනවා අලුත් ආයෝජන සඳහා ඉඩකඩ සලසා දෙන්න. ඒ නිසා මේ නීති රීති නැවත සකස් කරගන්න අවශ්‍ය වෙනවා අලුත් තියෙන තත්ත්වය. මොකද අපි කොච්චර සූදානම් වුණත් මරණ නීති විසින් බාධා පනවනවා. මොකද ඒවා ගොඩක් වෙලාවට යාවත් කාලීන වෙලා නැහැ. අපේ ඉඩම් තියෙන ආඥා 50ක් යට. ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඒවත් අපි අලුත් කරගනිමින් තත්ත්වයන්ට අදාළව වෙනස් කරගනිමින් තමයි කටයුතු කරන්නේ. ඒක නිසා ඉදිරි කාලයේදී විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න පුළුවන්කම තියෙනවා. දැනට වුණත් අපි ප්‍රායෝගික වැඩ කරනවා පවතින නීති රීති යටතේ. ඒ අනුකාරක සභාව බොහෝ වෙලාවට අලුත් ආයෝජන ව්‍යාපෘති පිළිබඳව ඉතා ඉක්මනින් සැලකිලිමත් වෙනවා. ඒ නිසා ඔබලාට තියෙන එම යෝජනා තියෙනවා නම් කෙලින්ම ආයෝජන මණ්ඩලයට යොමු කරාම ආයෝජන මණ්ඩලය හරහා ඒ සඳහා වන අවශ්‍ය කරන පහසුකම් සැලසීම අනිකුත් ආයතන සම්බන්ධීකරණය කිරීම ඉතා ඉක්මනින් සිද්ධ කරනවා. ගරු අමාත්‍යතුමා බෙහෙවින්ම ස්තුතියි අත් වශයෙන්ම කියනවා නම් මේ වගේ වැඩසටහනක් අරගෙන ඕස්ට්‍රේලියාව වගේ රටකට ආපු එක ගැන ඒ වගේම සංවිධායකතුමාටත් සභාපතිතුමාටත් ආපු අපේ නිලධාරි මහත්තුරු දෙන්නටත් බොහොමත්ම ස්තුතියි. මට තියෙනවා ගැටලුවක් ඔබතුමාගෙන් අහන්න නීතිමය කාරණයක් පිළිබඳව. දැන් මෙහි ජීවත් වෙන ශ්‍රී ලාංකික පුරවැසියෝ ගත්තා මේගොල්ලෝ විවිධ තලවල ඉන්නවා නීතිමය පරිසරයත් එක්ක මෙහි තියෙන නීතිමය රටාවේ ඒ කියන්නේ අපි හිතමුකෝ පුරවැසි භාවයේ තියෙන දිත්ව පුරවැසිකම තියෙන ඒ වගේ විවිධ කැටගරිස් වල ඉන්නවනේ කට්ටිය. එතකොට දැන් අපි යම්කිසි ආයෝජනයක් ලංකාව තුලට අරගෙන යනකොට ඒ අය ලංකාව පිළිගන්නා ක්‍රමවේදය කුමක්ද? ඒ කියන්නේ දිත්ව පුරවැසියෙක් වෙන්න ඕනද? එහෙම නැතිනම් ඕස්ට්‍රේලියානු පමණක් පුරවැසි භාවයේ තියෙන කෙනෙකුට පුළුවන් දේ කාර්ය කරන්න මොකද්ද කියන එක ඒක පැහැදිලි කරන්න හොඳයි කියලා මම හිතනවා මේ වෙලාවේ. ඔබතුමා මතු කරපු කාරණාව ඉතා වැදගත් කාරණාවක්. මෙතනදී අපිට ආයෝජකයන් වර්ග දෙකක් ඉන්නවා. එකක් දේශීය ආයෝජකයෝ අනික අය විදේශීය ආයෝජකයෝ. මේ ආයෝජනයන් වල අරමුදල් සම්පාදනය කරන ඒක ලංකාව ඇතුළෙන්ද ශ්‍රී ලංකාව ඇතුළෙන්ද එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට පරිබාහිරව වෙනත් රටක වෙනත් ණය ලබා දෙන ආයතනයක එහෙම නැත්නම් ප්‍රතිපාදන සපයන ආයතනයකින්ද කියන කාරණාවන් තමයි ඒක අපි වර්ගීකරණය කරන්නේ. එතෙන්දී යම් ආයෝජකයෙක් විදේශ රටක පුරවැසිභාවයේ තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිත්ව පුරවැසිභාවයේ තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න පුළුවන්. ඔය නීතිමය තත්ත්වයන් ඕනම තැනක ඉන්න පුළුවන්. ඉතින්
ඒ ඕනෑම කෙනෙක්ට ආයෝජනය කිරීමේ හැකියාව තිබෙනවා ශ්‍රී ලංකාව තුළ. ඒකෙදී ඒ පුරවැසිභාවය කොහෙද තියෙන්නේ කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ. අපි බලන්නේ මේ හැම එක්කෙනාම ආයෝජන ගේන්නේ කොහෙද කියන කාරණාව. විශේෂයෙන්ම මේක දේශීය ආයෝජකයෙක්ද නැත්නම් විදේශීය මූල්‍ය ප්‍රභවයකින්ද මේ ආයෝජනයන් ගේන්නේ කියන කාරණාව. ඒ අනුව තමයි ඊට අමතරව අපිට වැදගත් වෙන කාරණාව තමයි අපනයන ඉලක්ක කරගත්ත ආයෝජනයන්ද මේ ගේන්නේ කියන කාරණාව. දේශීය වෙළඳපොළට වඩා බලාපොරොත්තු වෙන්නේ අපනයනයන් ඉලක්ක කරගත්ත ආයෝජනයන් වෙනවා නම් ඒවට වෙනමම දීමනා තියෙනවා. එහෙම නැත්නම් ඉන්සෙන්ටිව්ස් තියෙනවා. ඒ වගේ පහසුකම් පැමිණීම තියෙනවා. ඒ වගේ කාරණා තියෙනවා. ඉතින් අර කියන කාරණාව ඇත්තටම සලකා බලන්නේ නැහැ. දේශීය පුරවැසිද විදේශීය පුරවැසිද දින්ත පුරවැසිභාවය තියෙනවද කියන කන. හැබැයි එකක් තියෙන්නේ අපි බලනවා මේ දැනට අරමුදල් සම්පාදනය කරන්නේ නිත්‍යානුකූල ප්‍රභවයකින්ද කියන කාරණාව. එතන අපි ඇගීමක් කරනවා. මොකද නැත්නම් අපි වෙන රටවල් එක්ක තියෙන ජාත්‍යන්තරව බැඳීම් තියෙනවා. ඒ නිසා ඒවත් එක්ක ගලපන විදිහට ආකාරයට ප්‍රභවය පිළිබඳව අපි අවධානය යොමු කරනවා. නමුත් අනික් කාරණා පිළිබඳව එහෙම යොමු කිරීමක් නැහැ. අර කලින් සහෝදරයා කිව්වා වගේ බොහොමත්ම ස්තුතියි අපේ අමතිතුමාට නිලධාරී මහතුරු දෙතුන් දෙනාටත් අපි දැනුවත් කරාට. මගේ ප්‍රශ්නය තමයි දැන් අපි ලංකාවේ ණය මුදල් අනුපාතය ගත්තම 12%-15% අතර යන බැංකු ණය. දැන් මේ ඕස්ට්‍රේලියාව වගේ ගත්තම ණය මුදල් අනුපාතය සාමාන්‍යයෙන් 5%-6% අතර වගේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් ඕස්ට්‍රේලියානු පුරවැසියෝ හරි එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකයන් ඉන්න පුළුවන් ගොඩක් මෙහෙන් ලොකු ණයක් අරගෙන ලක්ෂ 2-3ක වගේ ඩොලර්ස් ලංකාවේ ටූරිසම් ප්‍රොජෙක්ට් එක වගේ ආයෝජනය කරන්න. එහෙම වුණත් අපිට අවස්ථාවක් තියනවාද ඒ යවන මුදල ඒ යවන ව්‍යාපෘතියෙන් ආදායම එනකොට ආපහු මේ විදේශගතවර ගෙනල්ලා මෙහෙ ණය පියව ගන්න එහෙම ක්‍රමයක් තියනවාද එහෙම නැතිද? ඔව් ඉතින් වැදගත් කාරණා මතුලේ. මොකද ආයෝජකයන් බලාපොරොත්තු වෙනවා විදේශීය ප්‍රභවයකින් ආයෝජනය සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කළා නම් ඒ ප්‍රභවය ඒක ණය මුදලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආයතනයක් හෝ පුද්ගලයෙක් දක්වන ප්‍රාග්ධන ප්‍රතිපාදනයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාම ඒවට අවශ්‍ය ගෙවීම එහෙම නැත්නම් ප්‍රතිලාභ ලබා දීමේදී කොහොමද ශ්‍රී ලංකාවේ නෛතික තත්ත්වය කියන කාරණාව ඇත්තටම විදේශීය අරමුදල් සම්පාදනය කරගෙන යන ආයෝජනයන් සඳහා ඒ අය ඒ කරන විදේශීය ආයෝජනයන්ට අදාළව පිටමු ණයක් අරගෙන තියෙනවා කියලා ඒ ප්‍රතිපාදන ගෙවන්න අවශ්‍ය කරන මුදල් ලංකාවේ පිටත ගෙනන්න පුළුවන්. හැබැයි එකම කාරණාව තියෙන්නේ මේ මුදල් යම් පිටමු අපනයනයන් කරා කියලා ඒ අපනයනයන්ට අදාළ මුදල් ලංකාවට එන්න ඕනේ. ඇවිල්ලා වාණිජ්‍ය බැංකුවක තියෙන ගිණුමක් හරහා තමයි නැවත අවශ්‍ය කරන මුදල යවන්නේ. ඒක අපේ ශ්‍රී ලංකාවේ තියෙන නෛතික තත්ත්වය. ඒ වගේම යම් ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්ට අවශ්‍ය කරන ප්‍රතිලාභ ලබා දෙනකොට ඒකට අවශ්‍ය කරන ප්‍රතිලාභය ලබා දීමේ කටයුත්තට යොමු කරගන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් හෝ අර්බුදයක් නැහැ මේ ඒ කාරණාව සම්බන්ධව. ඒක මේ එහෙම ප්‍රශ්නයක් නෑ. අර එකම කාරණාව තියෙන ලංකාවට එන්න ඕනේ. ඔව් ඇවිල්ලා එතන ගිණුම හරහා තමයි එයාට පෙන්වන්න පුළුවන් මම මේක රේස් කරලා තියෙන්නේ ෆොරින් සෝස් එකකින් ඒකට ගෙවන්න තියෙනවා. එතකොට ඒකට ගෙවෙන්න අරුත යම් ඉක්විප්මන්ට් එකක් ගන්න ඕනේ. එක්ස්පැන්ෂන් එකට යනවා නම් පිටරට ඒව කරන්න පුළුවන්. ගරුතුමා තවත් එක ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රායෝගික ගැටලුවක්. දැන් ඔය අපනයනය කියන කාර්යාවලිය කරනකොට මං හිතන්නේ ඒක ලංකාව ඇතුලෙන් ඕස්ට්‍රේලියාවට යම් භාණ්ඩයක් එනකොට ඒක යම් පාලනයකට නතුවනේ මෙහෙට එවනවා ඇත්තේ. නමුත් දැන් මේ වෙළඳ පොලේදී සමහර භාණ්ඩවල මිල ගණන් වල බොහෝ පරස්පරතා තියෙන්නේ. මම දන්නේ ඒක ලංකාවෙන් පාලනය කරන්න පුළුවන්ද බැරිද කියලා. හැබැයි ඒ සම්බන්ධව දැන් මෙහි ඉන්න පාරිභෝගිකයන්ට විකල්ප තියෙනවා. දැන් උදාහරණයක් සහල් වගේ එකක් ගත්තොත් සහල් මිල ගණන් වැඩි නම් ලංකාවෙන් පාරිභෝගිකයෝ උනත් ඒ අයට පුළුවන් ඉන්දියන් සහලක් ගන්න.
ඒ ප්‍රදේශය අනුව මොකද අර පැතිරිච්ච වෙළඳ ව්‍යාපාර නෑනේ හැමතැනම ලංකාවේ බඩු ගන්න හැමතැනම තැන්වලට ඇති නිසා මම දන්නේ නෑ ඒකේ නීතිමය පරිසරය මොකක්ද කියලා. එහෙම දැන් අපනයනය කරන අයට එහෙම මොකක් හරි නීති මාලාවක් තියෙනවද මෙන්න මේ මිල ගණන් යටතේ මෙහෙම සමානතාවයක් පවත්වන්න ඕන හරි එහෙම එකක් නැත්නම් හිතු විදිහට ඒක කරන්න පුළුවන්ද? සමහර විට ඒක ඕස්ට්‍රේලියානු නීතියට නතු කරන්න ඕන එකක්ද කියන මම දන්නේ නෑ. මම ප්‍රායෝගිකව මතුවෙන ගැටලුවක් තමයි මම මේ ඉදිරිපත් කරේ. විශේෂයෙන් මේ ඕස්ට්‍රේලියානු වෙළඳපොළ සාමාන්‍ය එක්ස්පෝර්ට් එකක් වෙන්නේ ගන්න බයස් ප්‍රමාණය ඒක රටවලින් වෙනස් වෙනවා. ඒ කට්ටිය භාණ්ඩයක් ලංකාවකට කම්පීට් කරන්න බෑ ස්කේල් එකකින් ඉන්දියන් මාකට් එකට ඉන්දියාවේ භාණ්ඩ ලංකාවේ ගොඩක් අඩුයි. ලංකාවේ භාණ්ඩ ගොඩක් කම්පීට් කරන්න පුළුවන් වැලියුේෂන් එක හරහා. අපේ ප්‍රමාණය කොහොමද මිලේ වැඩිවීමක් තියෙන අනිත් භාණ්ඩයක. අපි අර එක් මිල ගණන් අපිට එක මට්ටමේ නීතිමය MRP එකක් දාන්න බෑ එක්ස්පෝර්ට් එකට. මොකද වෙනස් වෙන ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක, පැකිංగ్ එක, ඉතින් එක. ඉතින් ගොඩක් තැන් වලින් ඔය කියන ගැටුව අපිට වෙන ප්‍රමාණය අඩුයි. මොකද ප්‍රොඩක්ට් වල තියෙන එක නිෂ් මාකට් එකට ටාගට් කරගෙන ඉන්නවා. ඒක අමතරව බහන් දෙනකොට ඕස්ට්‍රේලියානු මාකට් එකේ ගොඩක් මේ මාකට් එකේ තියෙන ස්ටෑන්ඩඩ් ප්‍රොසීජර්ස් අපි ගොඩක් ෆලෝ අප් කරන්න වෙනවා. ලේබලින් එම්බත් කරනවා. ඉතින් ඒක අපි කන්සිඩර් කරන විශේෂයෙන්ම භාණ්ඩයක් ඕස්ට්‍රේලියානු මාකට් එනකොට. හැබැයි එන ප්‍රමාණයේ ඉන්දියාවට සාපේක්ෂ ප්‍රමාණය බඩුවල අඩුවක් තියෙනවා. මොකද අපේ ප්‍රමාණය තියෙන්නේ සර්ටිෆිකේෂන් එකේ මිලම ස්ටෑන්ඩඩ් එක අපි යුතුයි. ඉතින් මේ වෙනදපොළ කියන්නේ ඉතාමත් ලොකුවට වෙළඳ යුරෝප් කරන පුළුවන් මාකට් එකක්. මොකද දැන් එන භාණ්ඩ ගත්තොත් ඉතා ලිමිටඩ් භාණ්ඩ ප්‍රමාණයක් ඕස්ට්‍රේලියානු වෙළඳපොළට එන්නේ. මේ මාකට් එකේ රික්වයර්මන්ට් ගොඩක් වැඩි. අපේ බලාපොරොත්තු ඉස්සරහට ඒ කියන දැනුවත් කිරීම හරහා දැන් අපේ ප්‍රවර්ධනයේදී බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ මාකට් එකේ තියෙන අවස්ථාවාගෙන් ඕස්ට්‍රේලියානු වෙළඳපොළේ තියෙන අවස්ථා පදනම් කරගෙන අපේ රටේ භාණ්ඩ හදලා මෙහෙට වන්න පුළුවන්. ඉතින් ඉදිරියට අපි කියන දේවල් ඇඩ්ජස්ට් කරමු. නමුත් අපි ගොඩක් උත්සාහ කරන්න ඕන වැලියු ඇඩිෂන් එක හරහා තියෙන භාණ්ඩ ලොකු මිලක් ලබා ගන්න. ඊළඟට ඔබේ ප්‍රශ්නේ තව පැත්තකින් දැක්කොත් එහෙම දැන් අපෙන් සමහර ඕස්ට්‍රේලියාවේ ඉන්න අය අහනවා අපිට ගිහිල්ලා ලංකාවේ කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. එයාට මුදලක් තියෙනවා අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට එයාට දෙයක් හදලා එවන්න පුළුවන් නම් ලංකාවේ ඉන්න අපිට නෙමෙයි ඒක තීරණය කරන්න පුළුවන්. ඒ මුදල අතේ තියෙන ආයෝජනය කරන හැකියාව තියෙන ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනාට තමයි තීරණය කරන්න පුළුවන්. ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගේන්න පුළුවන් දේ මොකද්ද? ඒක ගේන්න ඕන මොන විදියටද? ඒක මෙහි අලෙවි කරන්න පුළුවන් කොහොමද? ඒක තීරණය කරන්න ඕන ඔහු එකක්. ඊළඟට අපෙන් ඔහු බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? රජය හැටියට. අපට ඔහුගේ ව්‍යාපාරය ලංකාවේ කරන්න බෑ. අපිට පුළුවන් ඔහුට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න. ඔහුට අවශ්‍ය කරන ඉඩමක්ද? ඔහුට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ගේන අවස්ථාවක්ද? දැන් අපේ තියෙන පහසුකමක් තමයි ටීප් ෆැසිලිටි එක. ටීප් ෆැසිලිටි එක යටතේ අපිට පුළුවන් කවුරු හරි කෙනෙක් අපනයනය කිරීම සඳහා අමුද්‍රව්‍ය ගේනවා නම් ලංකාවට අපනයනය කිරීම සඳහා කරන කර්මාන්තයකට උපකරණ ගේනවා නම් ටැක්ස් එක්සෙම්ප්ෂන් එකක් දෙන්න පුළුවන්. බදු සහන හදලා දෙන්න පුළුවන් අපිට. ඉතින් එතකොට ඒ කෙනාගේ භාණ්ඩයේ මිල අඩු වෙන්න ලොකු සහනයක්. දැන් මෙහි ශ්‍රමියත් එක්ක ගන්නකොට ලංකාවේ ශ්‍රමය මිල අඩුයි. එතකොට මෙහි වෙළඳ පොලේ නිෂ්පාදනයක් කර්මාන්තයක් කරන කෙනෙකුට එය ලංකාවේ කර්මාන්ත පුරයක ලංකාවේ යටිතල පහසුකම් යටතේ කරලා අඩු ශ්‍රමය යොදාගෙන අඩු මිලට හදලා මෙහෙට එක්ස්පෝර්ට් කරන එක ලාභයි. එතකොට ඔහු ආනයනය කරනවා භාණ්ඩයක් අපනයනය සඳහා සූදානම් කරන්න. ආනයනය කරනවා භාණ්ඩයක් ඕස්ට්‍රේලියාවෙන් හරි වෙන රටකින් ඕස්ට්‍රේලියාවට අපනයනය කිරීම සඳහා සූදානම් කරන්න. ඒ නිසා යන්ත්‍ර සූත්‍ර ගෙන්නනවා. එතකොට අර බදු සහන උට ලැබෙනවා. ඉතින් මම කියන්නේ එහෙම සහන එකතු කරාම සමහරවිට තරංගකාරීව වෙන රටකින් ඕස්ට්‍රේලියානු වෙළඳ පොළට එන භාණ්ඩයකට වඩා අඩු මිලකට හොඳ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩයක් ඔහුට ඉදිරිපත් කරන අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව ලබා දීම සඳහා කරන ෆීසිබිලිටි එක සූදානම් කිරීම අපිට කළ දෙන්න පුළුවන්. ඒක තමයි අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේ. දෙවෙනි මම ස්තුතිවන්ත වෙනවා මේ පැමිණි සියලුම මාධ්‍යවේදීන්ට. ඒ වගේම විශේෂයෙන්ම ලංකාවේ සිටින හිමියන්ගේ මිනිස්ටර් මේ අපේ
ගරු ඇමතිතුමාට ඇමති සුනිල් අන්දුමෙත් මැතිතුමාට ADB chairman Mr. Mangala Munasekatත් BOI EGM Dr. සුලක්ෂණ ජයවර්ධනටත් ස්තුති කරන ගමන්ම හෙට අපේ හෙට දිනේ පැවැත්වෙන අපේ බිස්නස් ෆෝරම් එකේ එකක් තමයි පළවෙනි ඇනිවර්සරි එකට සහභාගී ඊට සමගාමීව තමයි ඩිනර් නෙට්වර්කින් නයිට් එකක් පවත්වන්නේ. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ වික්ටෝරියා තුළ ජීවත් වෙන සියලුම ව්‍යාපාරිකයන් එක වහලට ඇතුළට යටතට ගේන එක. නමුත් අද වෙනකොට වික්ටෝරියා තුළ විතරක් නෙවෙයි පර්ත් වල සිටත් සිඩ්නි වල සිටත් අනිත් ස්ටේට්ස් වල ඉඳලා ව්‍යාපාරිකයන් මේකට සහභාගී වෙන්න ඇවිල්ලා තියෙනවා. අපිට අවසානයේ අපි මේ ටිකට් අපි ටාගට් කිව්වේ 350 ටිකට්ස් අපි දැන් මේ රෝටි ඉල්ලලා තියෙනවා. නමුත් තවමත් ඉන්ක්වයරිස් වෙන අවසානකට අපිට ඒක හැමෝම අතුලට ගන්න විදියක් නැහැ. මේ ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ ෆෝරම් එකට ජොයින් වෙලා නැති මේ වෙනකන් සමාජිකත්වයේ ලබාගෙන නැති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් ඉන්නවා නම් අපි වෙබ්සයිට් එකට යන්න වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයකට ඕන අවස්ථාවක අපි සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඒකදී අපි බලන්නේ ඔයා මොකක්ද කරන්න ව්‍යාපාරයේ ලොකු බිස්නස් එකක්ද පොඩි බිස්නස් එකක්ද කියන එක අපිට අවශ්‍ය මේ ඔයකටගේ මේ සහයෝගය ඔයකටගේ දැනුම ඔයකටගේ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක ෂෙයා කරගන්න. බොහොම ස්තුතියි. Thank you.